හරි. ඉතින් ඔන්න අලුත් වීඩියෝ එකක් කරන්න හිතුණා. මම කලින් කරපු නැති නමුත් කරන්න හිතාගෙන හිටපු අලුත්ම මාතෘකාවක් කියන්නේ මේක ඔයාලට මම මේ කියන්නම හිටපු දෙයක්. දැන් ගොඩක් වෙලාවට කියන්නේ මේ වෙනකන් මම ඔයගොල්ලෝ දන්නවා සමහරලාට යම් කලබරේට් වීඩියෝ කරලා තියෙනවා තව කට්ටියත් එක්කලා. ඒ වගේම මම හැම වෙලේම තනි කෙනෙක් විදිහට තමයි ඔයගොල්ලන්ට කියන්නේ මගේ LinkedIn through YouTube through Facebook වලින් මම කියන්නේ මේ ටිකක් මම මූලික වැඩ කරන්නේ DevOps, TechOps, SRE, sysadmin මේ වගේ පැතිවල තමයි මම work කරලා තියෙන්නේ. එතකොට මේ වගේ දේවල් ගැන තමයි මම වැඩිපුරම මේ IT industry එක ගැන කතා කරන්නේ. ඉතින් මේ වයින් මම ඔයගොල්ලන්ට කියනවා ඔයගොල්ලෝ දන්නවා කොහොමද මේ areas වල වැඩ කරන්නේ මොනවද මේ වගේ තියෙන technologies මේ technologies එක්කලා වැඩ කරන්න ඔයගොල්ලෝ මොන වගේ දේවල්ද කරන්න ඕනේ කියලා විශේෂයෙන්ම මම කතා කරන්නේ අලුතෙන් එන්න ඉන්න කට්ටියට universities වල ඉගෙන ගන්න කට්ටියට අලුතෙන් ඇවිල්ලා වැඩ පටන් ගත්ත කට්ටියට තමයි ඒගොල්ලන් ඒ වගේ audience එකකට තමයි මම ගොඩක් වෙලාවට කතා කරන්නේ. ඉතින් මට කාලයක් තිස්සේ උවමනාවක් තිබුණා මම දේවල් කියනවා වගේම මේ මම කියන වගේ දේවල් කරපු ඒ වගේ ප්‍රතිඵල අරගත්ත කට්ටියව ඔයගොල්ලන්ට අරගෙන එන්න මේ මගේ හරහා. එතකොට මට හිතුණා මේ ඒක තවත් හොඳ දෙයක්. ඒ කියන්නේ අපි දේවල් කියනවා වගේම ඒ දේවල් ප්‍රායෝගිකව ඒ කියන්නේ මම කියපු දේවල් නෙවෙයි. ඒ කියන්නේ දැන් මම අද මේ ඔයගොල්ලන්ට අරගෙන ඉන්න කෙනා ඇවිල්ලා මට බොහොම අහම්බෙන් හම්බෙච්ච කෙනෙක්. ඒ හම්බෙච්ච විදියත් හරි පොඩි රසවත් විදියක්. ඉතින් එයත් වෙනම වැඩ කරගෙන ඇවිල්ලා එයාගේ achievements අරගෙන දැන් හොඳ ගමනක් යන කෙනෙක්. නමුත් එයාගේ කතාව බැලුවහම බ්‍රේක් ඩවුන් කරලා මට තේරුණා අර මමත් ඕගලන්ට කියන දේවල්ම නේද ඒගොල්ලෝ කරලා තියෙන්නේ කියලා. ඉතින් අර ඉස්සරහටත් අපි වැඩ කරගෙන බලාපොරොත්තු වෙනවා. මේ ඉතින් ඒකින්ද මේ කියන දේවල් කරාම කෙනෙක්ට ප්‍රතිඵල අරගන්න පුළුවන් නේද කියන එක තව ටිකක් ප්‍රූව් කරන්න තමයි සහ තව කෙනෙක්ට උදව්වක් වෙන්න තමයි ඔන්න අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද මගෙත් එක්කලා ඉන්නවා කවිෂ මල්ලිව මට හම්බෙච්ච විදිහ මම ඉක්මනට කියනවා නම් දැන් මම මේ මෑතකදී තමයි මේ TikTok එකේ මේ tech related career related videos දාන්න පටන් ගත්තේ. ඉතින් ඒක හිතන්නේ නැති විදිහට ගොඩාක් influence වුණා. බොහොම හොඳ ප්‍රතිචාර තියෙනවා. දැන් සෑහෙන දුරකට ඇවිල්ලා තියෙනවා. likes ලක්ෂයකට ගොඩක් ලං වෙන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් මම ගොඩක් දිග videos දැම්ම නමුත් ඒවත් බැලුවා. ඉතින් මට ඒක හරි සතුටක්. අන්නේ දාපු එක වීඩියෝ එකකට කමෙන්ට් එකක් දාපු කෙනෙක් තමයි කවිෂ මල්ලි කමෙන්ට් එකක් දාලා තිබුණා වීඩියෝ එකට. ඉතින් ඒ දාපු කමෙන්ට් එකට රිප්ලයි කරලා පස්සේ යාට මෙසේජ් කරලා කන්ටැක්ට් වෙච්ච කෙනෙක් තමයි කවිෂ මල්ලි. මට තේරුණා කතා කරගෙන යනකොට කවිෂ මල්ලිගේ ස්ටෝරි එක හරි ලස්සනයි. බොහොම ප්‍රායෝගිකව දේවල් තනියෙන් කරලා දේවල් අචීව් කරගෙන තියෙනවා. ඉතින් ඒකින්ද කවිෂ මල්ලිව සිලෙක්ට් කරගත්තා අද මම මගේ කතාවට. ඒ වගේම තව මේ ලිස්ට් එකක්ම හැදිලා තියෙනවා. තව 3 දෙනෙක් 4 දෙනෙක් විතර ඉන්නවා ඉස්සරහටත් ඕගොල්ලන් අරගෙන එන්න. මම දැන් වලින් කට්ටියව අඳුරගත්ත මල්ලිලා 4 දෙනෙක් දැන් කවිෂ මල්ලිත් එක්ක තව 3 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ගේ වීඩියෝස් උත් ඕගොල්ලන්ට මම අරගෙන එන්නම්. මේ අපිට කතා කරලා පෙන්නන්න ඕනේ දේවල් කරන්න බැරි නැහැ. opportunities අරගන්න ලොකු කම්පිටිෂන් එකක් තියෙන කාලයක් වුණත් opportunities හදාගන්න opportunities අරගන්න මහන්සිලා වැඩ කරන මිනිස්සු ඉන්නවා. ඒගොල්ලන්ගෙන් යම් කිසි දෙයක් ඕගලන්ටත් ගන්න පුළුවන් කියන දේ තමයි මට මේ අරගෙන එන්න ඕනේ. ඒකට ඕගලන්ටත් යම් දේවල් අරගෙන ඕගලන්ගේ ගමනට උදව්වක් කරගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා සහ කවිෂ මල්ලිත් විශ්වාස කරනවා. හරි. ඉතින් කවිෂ මල්ලි කොහොමද මේ දවස්වල මොකද වෙන්නේ? ඉස්සෙල්ලාම thank you අයියේ මේ මට මේ අවස්ථාව ලබා දුන්නට. මොකද මාර ආසාවෙන් හිටියේ මේ එක්තරම අර මම ඉගෙන ගත්ත විදිය කට්ටියට කියන්න කොහොමද DevOps නෙමෙයි හැම පැත්තම වගේ කියන්නේ මම ඉගෙන ගත්ත විදිය කට්ටියට කියන්න මේ දවස්වල නම් ඉතින් මගේම කියලා R&D එකක් පොඩි කරගෙන යනවා. එතකොට වැඩ ගොඩක් කරනවා කියන්නේ මම ඉන්ටර්න්ෂිප් එක කරගෙන යනවා SIS කොලබ් එකේ DevOps engineer කෙනෙක් විදියට. අපි ඒ ගැන කතා කරමු. ඒක තමයි ලොකුම දේ. ඊට පස්සේ ඉන්ටර්න්ෂිප් එක කරන අතරතුරේ මගේ ෆයිනලි වැඩ ටික කරගෙන යනවා. මේ දැන් ග්‍රැජුවේෂන් ඉතින් දෙසැම්බර් වල
එතකොට ෆයිනල් එක්සෑම් එක තියෙනවා සැප්ටැම්බර් වල. එතකොට ඒක වැඩ ටික කරගෙන යනවා. ඒ අතරතුර මම ඉගෙන ගන්නවා අයියේ AI පැත්ත පොඩ්ඩක්. හරි. එතකොට AI ඉංජිනේරින් පැත්ත මම පොඩ්ඩක් මැෂින් ලර්නින් පැත්ත පොඩ්ඩක් ඉගෙනගෙන දැන් පැරලි යනවා ඒක. මේ හැමදේම ටයිම් ටේබල් එකක් හදාගෙන ඉතින් වැඩ කරගෙන යනවා. වැඩ ගොඩක් කරනවා. වැඩ කරා. ඔයකත් අපි පොයින්ට් එකක් කතා කරන්න ඕනේ. ඒ කියන්නේ එක වැඩක් විතරක් කරලා කියන්නේ එක වැඩක් කරලා විතරකුත් අමාරුයි මේ කාලේ. සහ එහෙම එක වැඩක් විතරක් කරලා තීරමුකුත් නැහැ. ඒ කියන්නේ අපි පුරුදු වෙන්න ඕනේ වැඩ ගොඩක් කරන්න. හැබැයි අවුල් කරගන්න නැතුව. හරි. ඒක හොඳ පොයින්ට් එකක්. මම ඒක අනිවාර්යෙන් මතක තියාගෙන අපි ඉස්සරහට අහන්නම් කොහොමද වැඩ කරන්න කියලා. හරි. ඉතින් දැන් ඔයාගේ ලොකු ඔයාට ලයිෆ් එකේ මම හිතන්නේ දැන් මේ এডুকেෂනල් ලයිෆ් එකේ ඉස්සරහට ඇවිල්ලා හම්බෙච්ච හොඳ අචීව්මන්ට් එකක් ඔයාගේ ඉන්ටර්න්ෂිප් එක. ඒක උනේ එහෙමයි. මේ ඉස්සල්ලාම කතා කරන්න ගත්තොත් මම ඉස්සල්ලාම A level අපි මෙහෙම කතා කරමුද අපි දැන් මෙහෙමනේ දැන් IT ඉන්ඩස්ට්‍රි එකෙම ඇවිල්ලා තියෙනවා. මං අහන්නම්කෝ එතකොට අපි ලේසිනේ කතාව අරගෙන යන්න. කොහොමද දැන් ඔයා මට කියමුකෝ A level වලට මොනවද කරේ? A level වලට කරපු දේවල් වලින් උනුත් ඉන්ෆ්ලුවන්ස් එකක් හම්බුණාද මේ ගමනට? සහ IT කරන්න කියන ටාගට් එකක් තිබුණාද කියන ඔන්න ඔය ටික පොඩ්ඩක් කතා කරමු. ඉස්සල්ලාම බැලුවොත් මම A level වලට කරේ maths සාරයෙන්. එතකොට මට ගවර්න්මන්ට් යුනිවර්සිටි යන්න රිසල්ට් මදි වුණා. එතකොට මගේ ඇම්බිෂන් එක ඉස්සල්ලාම තිබි පයිලට් කෙනෙක් වෙන්න. ඒක වෙනස්ම පැත්තක්. වෙනස්ම පැත්තක් පයිලට් කෙනෙක් වෙන්න තමයි ඇම්බිෂන් එක තිබ්බේ. කොහොම හරි මම ඒ පැත්ත පොඩ්ඩක් බලාගෙන යද්දී ඒකට මොන හරි ඉන්ෆ්ලුවන්ස් එකක් තිබුණාද පයිලට් කෙනෙක් වෙනවා කියන එකට? නෑ එහෙමත් නෑ. පොඩි කාලේ ප්ලේන් වලට මානසයි. එහෙනම් පයිලට් කෙනෙක් වෙන්න ඕන කියලා හිතාගෙන හිටියා. මේ පොඩක් අර R&D කරගෙන යද්දී මට තේරුණා මේ සල්ලි ගොඩක් ඕන ඒකට. මාර වියදමක් යනවා. සහ අර පසුබිම ටිකක් ඒ පැත්ත තියෙන්න ඕන. ඒ කියන්නේ අඳුරන කට්ටිය ඉන්න ඇතුළට යන්න ඒ වගේ දේවල් තිබ්බා. ඊට පස්සේ කොහොම හරි ගවර්න්මන්ට් යුනිවර්සිටි යන්න නැතුව ඉන්න පොඩ කාලය හින්දා මම මේ IFSLS කියලා තියෙන ලෝන් ස්කීම් එක. හරි. ඒක පොලිරයිසර් ශිෂ්‍යන යෝජනා ක්‍රමයක්. ඒකෙන් අපිව ප්‍රයිවට් යුනිවර්සිටිස් වලට දානවා ඩිග්‍රී සිලෙක්ට් කරගෙන. ඒක through මම ආවා නෙට්වර්කින්. ඒ කියන්නේ මේ අපි පොඩි ඒක ඕනම කෙනෙක්ට ගන්න පුළුවන්ද? ඒකයි A levels වලට අවම S3 තියෙන්න ඕනේ. හරි. S3 තියෙන්න ඕන. ඊට පස්සේ එයාලා දැන් මේ අවුරුද්දෙත් මම හිතන්නේ ළඟදී තියෙනවා ඉන්ටේක් එකක්. ඒ ඉන්ටේක් එකට ඇප්ලයි කරලා ඉන්ටර්වයුව ප්‍රොසෙස් එක ගිහිල්ලා අර අපේ ඉසෙට් ස්කෝර් එක පොඩ්ඩක් බලලා තමයි අදාළ ඩිග්‍රී එක අපිට කරන්න වෙන්නේ. සාමාන්‍යයෙන් අපේ සැරේ නම් කම්පියුටර් ඩිග්‍රී එකක් කරනවා නම් ආර්ට් කරන කෙනෙක් එයාට පොඩි එක්සෑම් එකක් එහෙම තියලා බලලා තමයි ගන්නෙ. එහෙම මම මැත්ස් කරමින්ද මට වුණේ නැහැ. මම කොහොම හරි කම්පියුටර් නෙට්වර්ක්ස් කියන ඩිග්‍රී එක තෝරගත්තා. ඒකත් තෝරගත්තේ දැන් මට කම්පියුටර් ගැන ලොකු නොලෙජ් එකක් තිබ්බේ නැහැ. ඒක තෝරගත්තේ හැකින් කරන්න පුළුවන්, හැක් කරන්න පුළුවන් ඒ වගේ ඒවා තමයි ඔළුවට අර නෙට්වර්ක් කියද්දී අර කොළ පාට මේ සිමැට්‍රික්ස් වගේ වැඩෙනවා. ඒකින්ද කියලා දැන් නෙට්වර්ක් කරන්න සිලෙක්ට් කරන කැම්පස් එකට ගියාට පස්සේ කොහොම හරි මේ මට තේරුණා මේ අර මම හොයාගෙන ආපු එක නෙමෙයි කියලා. ඒ වුණාට පොඩි අර මේකුත් තිබ්බා මේ මොකද ෆස්ට් ඉයර් එකේ වගේ ඉගෙනගෙන යද්දී අයියේ IT ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් අපි ඕන දේ කරත් ඉන්ටර්නෙට් කියන දේ ඕනේ. දැන් ඔය මොන කාලෙද ෆස්ට් ඉයර්? ෆස්ට් ඉයර් ෆස්ට් සෙමෙස්ටර් එක කාලේ. මං කියන්නේ අවුරුද්ද 2022 අවුරුද්දේ යුනිවර්සිටි ගිහිල්ලා මේ දැන් නෙට්වර්ක් කියන දේ හැම ෆීල්ඩ් එකකටම වගේ ඕන වෙනවා කියන එක අයිඩියා එක ආවා එතනින්. මොකද දැන් අපි ඉන්ටර්නෙට් කියන එක පාවිච්චි කරනවා ඊට පස්සේ මොහොමරි ඔය නෙට්වර්ක් පැත්ත කරගෙන යන ගමන් මට දැන් ඕන දැන් ෆ්‍රීලාන්සින් වැඩවලට පොඩ්ඩක් මග පාද ගන්න. ඒ කියන්නේ කිය කරේ වාගන්න මේ කරලා ඒ හේතුවෙන්ද මම නෙට්වර්ක් ඩිග්‍රී කරන ගමන්ම මම කැම්පස් එකේ සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් ලෙක්චර්ස් වලට යන්න පටන් ගත්තා. ගිහිල්ලා ඒ අදාළ දේවල් ඉගෙන මම පොඩි බාධා කිරීමක් දැන් ගොඩක් ඔය කට්ටිය අහන දෙයක් තමයි ෆ්‍රීලාන්සින් කරන්නේ කොහොමද කියලා. එතකොට ඇත්තටම ෆස්ට් ඉයර් ඉන්න කෙනෙක්ට ෆ්‍රීලාන්සින් කරන්න පුළුවන්ද? ඒ කියන්නේ මෙහෙමයි. දැන් හිතන්නකෝ
අපි දැන් මොන හරි දෙයක් ඉගෙන ගත්ත කියලා ඉස්සෙල්ලාම පටන් ගන්න පුළුවන් දේ අරයට කෝඩ් කරලා දෙනවා කියන එකම නෙමෙයි. අරයට ප්‍රොජෙක්ට් එකක් හදලා දෙනවා කියන එක නෙමෙයි. ඉස්සෙල්ලාම පටන් ගන්න පුළුවන් දේ ඒකම තමයි. දැන් හිතන්නකෝ තව කෙනෙක් ඔන්න එයාට වැඩ වැඩි. හැබැයි එයාට අසයින්මන්ට් එකට රිපෝට් එකක් හදාගන්න ඕනේ. හරිද? මට පුළුවන් මේ රිපෝට් එක එයාට හදලා දෙන්න පොඩි ගාණක් අරගෙන. අර ඒතකොට මම ප්‍රොජෙක්ට් එකක් කෝඩ් කරලා එයාට දෙන්නේ නැහැ. පොඩි රිපෝට් එකක් හදලා දෙන්න. අන්න එතකොට මම කීයක් 2000ක් වේවත් 3000ක් පොඩි ගාණක් ඔන්න හොයාගන්න රිපෝට් එකක් හදලා. එතකොට දැන් එයා කියනෝනේ මම නම් අරයට කියලා තමයි යදාගත්තේ එහෙමයි කියලා කොහොම හරි යන්න ඒ පැත්තට ආවා. ඊට පස්සේ මේ මම SC වල අසයින්මන්ට් කරලා දුන්නා කට්ටියට. සාමාන්‍යයෙන්ම කරන්නේ නැහැ මොකද ඒක අර හරි නෑනේ. ඔව් ඒකත් එක්තරා පැත්තකට පොඩි. ඒ වුණාට මේ මම ඉතින් අර මටත් ගානක් වුණා කියලා කැම්පේ කැම්පස් එකේ ඒවා ගවර්න්මන්ට් කැම්පස් වල කට්ටියටත් ඒවා කරලා දුන්නා. ඊට පස්සේ ඔහොම කරගෙන යන ගමන් SC බෑග්ග්‍රවුන්ඩ් එකක් ඇතුළම මගේ ඔළුවේ. එතකොට අයියේ දැන් මැත්ස් කරලා කැම්පස් එකට ආවට පස්සේ අපිට මොඩියුල්ස් තියෙනවනේ ඒක ඉගෙන ගන්න. ඉස්සල්ලාම ෆස්ට් ඉයර් එකේම තිබ්බ මොඩියුල් එකක් තමයි ඉන්ට්‍රොඩක්ෂන් ටු මැතමැටික්ස් කියලා මොඩියුල් එකක් තිබ්බා. බේසික් මැතමැටික්ස් ටික දේවල් ටික කියලා දුන්නා. ඊට පස්සේ ඔහොම මම ආය තර්ඩ් ඉයර් එකට ආවට පස්සේ තිබ්බ ඇඩ්වාන්ස් මැතමැටික්ස් ඔයගොල්ලෝ යනකොට. එතකොට ඒ වගේ අර මැත්ස් කරපු එක පොඩ්ඩක් ඩිග්‍රී එකට බලපන්න. මොකද අපි IT ඉන්ඩස්ට්‍රි ගත්තාම ලොජිකල් තින්කින් පැත්ත සෑහෙන ඕනනේ. එතකොට ඒ දේවල් මැත්ස් කියන දේ පොඩ්ඩක් මට උදව් වුණා. පොඩ්ඩක් නෙමෙයි අනිවාර්යෙන්ම ඉතින් ඒක ඉතින් අපි පිළිගන්න ඕන දෙයක් නේද? මැත්ස් කියන දේ මාර විදිහට උදව් වුණා මේ කැම්පස් එක වැඩ ටික කරගෙන යන්න ඉතින්. කොහොම තමයි එතකොට කැම්පස් එක ගමන් ස්ටාර්ට් වුනේ මගේ. ඇත්තටම IT කරනවා කියලා අදහසක් තිබුණේ නැහැ. කොහෙත්ම තිබ්බේ නැහැ. ඒ කියන්නේ IT ඉන්ඩස්ට්‍රි එකට යන්න ඕනේ කියලා තිබුණේ නැහැ. මට සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් වෙනවා කියන ඒකවත් ඔළුවේ තිබ්බේ නැහැ මොකක්ද. ඕකත් ඒක කතාවක් දැන් අර මේ දැන් හැමෝම අපි එක කැටගරයිස් කරනවානේ. සමහර අයගේ කෙලින් මුලින්දම අදහස තියෙනවා මම IT ඉන්ඩස්ට්‍රි එකට යන්නේ මම හොඳ IT ඉන්ඩස්ට්‍රි එකේ ජොබ් එකක් කරන්න කියලා. සමහර අය ඉන්නවා අපි හිතාගෙනම නෙවෙයි ඉන්නේ නමුත් ඇත්තටම හොඳ ගමනක් හදා ගන්නවා. දැන් ඔයා මම දකින්නේ එහෙම කලින් හිතාගෙන ඉන්නේ නැතුව ජීවිතේ යම් යම් වෙනස්කම් ඇවිල්ලා ඒ වෙලාවේ ගත්ත තීරණ අරගෙන ඊට පස්සේ දැන් මං හිතාගෙන හිටපු දේ නෙවෙයි මං දැන් මේක කරනවා කියලා එහෙම ඇවිල්ලා ඒ ආපු ගමන තමන්ගේ උත්සාහයෙන් සාර්ථක කරගත්ත කෙනෙක් විදිහට තමයි මං දකින්නේ. මං හරිද? ඔව් මම ඒ කියන්නේ සෑහෙන කට්ටක් ආර විදිය ඒ කියන්නේ සෙල්ෆ් ස්ටඩි කියන එක උඩරිම කරා. සෙල්ෆ් අමතරව ඉගෙන ගන්න ඒවා දැන් මම එක පැත්තක් මගේ ඩිග්‍රී පැත්ත එක්කම මම පැරලලි තව දේවල් ඉගෙන ගත්තා කියන එක මට ලොකු ශක්තියක් වුණා. ඒ කියන්නේ මට එකපාර කීපයක් කර හැකි නේද හරියට මේ ටයිම් මැනේජ්මන්ට් කරගෙන අන්නේ දේ වගේ දේවල් ආර විදියට උදව් වුණා. ඒ කියන්නේ මම ලොකු ඇත්තටම සෑහෙන ලොකු මේ පොඩි තැනේ ඉඳලා ඔළුව ඇතුලේ මාර දේවල් ගොඩක් ඉගෙන ගත්තා. හරි. එතකොට අපි ගොඩක් බ්‍රේක් ඩවුන් කරලා කතා කරමු ඉස්සරහට. මම දැනට නිකන් අහුවොත් කෙටියෙන් මට උත්තරයක් දෙන්න. ඩිග්‍රී එක කරනකොට දැන් මේ අද ඇවිල්ලා ඉන්න ඔයාගේ ඔය ගමනට ඩිග්‍රී එකෙන්ම විතරක් ඕන කරන ඔක්කොම ටික හම්බ වෙනවද? නෑ කොහෙත්ම නෑ. ඒක එහෙම කියන්න බෑ. මොකද අපි ඩිග්‍රී එක අනිවාර්යෙන් අපිට ඕනේ. ඒක අනිවාර්යෙන් ඕනේ. නමුත් ඩිග්‍රී එක කියන එක විතරක් කරලා හරියනවද? නෑ. කෙටියෙන් කිව්වොත් නෑ. මොකද අපි ඩිග්‍රී එක කරත් අපි ඩිග්‍රී එකේ දේවලුත් අය සෙල්ෆ් ස්ටඩි කරලා ඉගෙන ගන්නවා. මොකද මේ අපිට ලෙක්චරර්ස් දෙනවා මෙන්න මේ දේවල් ටික ඉගෙන ගන්න ඕනේ කියලා. අපි ඊට පස්සේ මේ දේවල් ටික අමතරව හොයා ගන්න ඕන. අපි එක්සෑම් කරන්න ඕන. මොකද අමතරව හොයා ගන්න දේවල් තියෙනවා. එතකොට දැන් මම මේ ඇවිල්ලා ඉන්න ගමනට ඩිග්‍රී එකේ තියෙන බේසික් දේවල් ටිකක් තියෙනවා ඩිග්‍රී එකෙන් ගත්ත. අමතරව මම සෑහෙන දේවල් ගොඩක් සෙල්ෆ් ස්ටඩි කරා. දැන් ඔයාලට වර්ක් කරනකොට තේරෙනවා ඇති මම හිතනවා ඩිග්‍රී එක කියන්නේ ඩිග්‍රී එක පැත්තේ දේවල් විතරක් කොහොම පැත්තට දාලා ගත්තොත් එහෙම එතන දේවල් හරිම අඩුයි නේද මේ ඇත්තටම මාරම අඩුයි මේ මෙතන ගත්තී. හැබැයි මෙහෙමයි දැන් DevOps field එකට ගත්තාට පස්සේ networking කියන දේ පොඩ්ඩක් තියෙනවා. එතකොට අර මම networking background එකකින් ආපු හින්දා මට අර networking part එකේ මේ ගොඩක් ඉක්මනට තේරුම් පුළුවන්. එක්සැම්පල් එකකට Kubernetes networking කැලේ මේ ඒ වගේ networking part එකම සෑහෙන
ලේසියෙන් ගන්න පුළුවන්. දැන් නෙට්වර්කින් නම් ඒක හැමතැනම පොදුයිනේ. පොදුයි. ඒතකොට software engineering ගත්තත් අපි network කොහොමද හොඳ API request එකක් කරේ මේ යන විදිහට. ඒතකොට network එක handle කරන්නේ කොහොමද? දැන් අපි DevOps field එකට ගත්තාම rate limit කරන්නේ කොහොමද? ඒ වගේ අර networking background එකයි මම parallel ඉගෙන ගත්ත software engineering එකයි සෑහෙන help වුණා මට මේ ගමනට එන්න. හරි. එතකොට අපි කතා කරමුකෝ කොහොමද මේ යුනිවර්සිටි කාලේ අපි දැන් ඉන්ටර්න්ෂිප් එකට එන්න කලින් ඒක ගැන පස්සේ කතා කරමු. කොහොමද මේ ඒ කියන්නේ ඔයාට මොන හරි ඔයා මුල් කාලේ ඉඳන්ම A level ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම ඔයාගේ තිබුණු පුරුද්දක්ද වෙලාව මැනේජ් කරගන්න එක එහෙම නැත්නම් ඔයා අලුතෙන්ම පුරුදු දෙයක්ද කොහොමද වැඩ ගොඩක් කරන්න කාලේ කළමනාකරණය කරනවා මොකද දැන් අපි දන්නවා ගොඩක් වැඩ කරන්න ඕනේ. ඇත්තටම ගොඩක් වැඩ කරන්න ඕනේ නේ. දැන් ඉස්සර කෙනෙක් වැඩ කර තරම වගේ දෙගුණයක් තුන් ගුණයක් අද කාලේ කෙනෙක් වැඩ කරන්න ඕනේ. ඒක අපි ඇක්සෙප්ට් කරන්න ඕන දෙයක්. ලෝකෙ ඉස්සරහට යනවා, ලෝකෙ දියුණු වෙනවා, ලෝකෙ කාර්ය බහුල වෙනවා. දැන්ට අවුරුදු 3-4කට කලින් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙච්ච දේ නෙවෙයි ලෝකෙ කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ. මම ඕක හැම වෙලේම කතා කරන දෙයක් නේ. එතකොට කොහොමද ගොඩක් වැඩ කරන්න ඔයා කාලේ කළමනා කරගන්න මොකද ඔයා හා සමානව දැන් ගොඩ දෙනෙක් ඉන්නවනේ. එතකොට ඇත්තම කතාව හැමෝම ඔයා වගේ නැහැනේ. නේ? තව ඔයා වගේ අය ඉන්නවා. නේ අපි දැන් කතා කරන තව ඔයා වගේ හොඳට දේවල් අචීව් කරගත්ත කට්ටිය ඕන තරම් ඉන්නවා. හැබැයි එහෙම නොවන කට්ටියත් ඕගොල්ලෝ හා සමාන්තරව ඉන්නවා. එතකොට මොකක්ද මේ වෙනස? කොහොමද මේ වැඩ ගොඩක් කරන්නේ? මොකක්ද ඒක? ඇයි එහෙම හිතුනේ ඔයගොල්ලන්ට? ඒකයි මෙහෙමයි දැන් A level කාලේ ගත්තොත් time management කියන දේ සීරෝ මුකුත් නෑ එනවා වැඩ කරනවා තියෙනවා නිදා ගන්නවා එහෙම කැම්පස් එකට ඇවිල්ලා ෆස්ට් ඉයර් එකේ වගේ යද්දී මට තේරුණා මේ අර දැන් අසයින්මන්ට් පිරීගෙන වගේ ඉද්දී වෙලාවක් නෑ නේද මේ වැඩ ටික කරන්න දැන් ඒකට ටයිම් එකක් හදාගන්න ඕන අසයින්මන්ට් කරන්න ඔන්නම ඒක පොඩියට හදාගත්ත ටයිම් එක අසයින්මන්ට් කරන්නයි මගේ ඩිග්‍රී වැඩ ටික කරගන්න. ඊට පස්සේ මම කිව්වා මම self study කරා software engineering side එක පැරලලි කියලා. එතකොට අයියේ දැන් මම එකක් කරද්දි තව ලොකු එකක් මගේ ඔළුවට මම දාගන්නේ. එතකොට මට ඉස්සෙල්ලාම ඒ කියන්නේ ඒක වෙනම ඩිග්‍රී එකක්ද? නෑ මං කියන ඔයාගේ ඩිග්‍රී එකට අදාළ නැතිම ටිකක්ද? ඔව් software engineering degree එක මම කරේ කම්පියුටර් නෙට්වර්ක් ඩිග්‍රී එක. එතකොට software engineering degree එකම වගේ මම යාළුවන්ගේ notes ඉල්ලගෙන මම ඒ lectures වලට සහභාගී වෙලා කරා. එතකොට අයියේ මේ දැන් මම ලොකු ඩිග්‍රී දෙකක් වගේ කරනවා වගේ තමයි. එතකොට අයියේ මේ මෙහෙමයි සාමාන්‍ය පාන්දර 3-4 වෙනකම් වගේ වැඩ කරන්න වුණා. ඇත්තටම කාලය කළමනාකරණය කරනවා කියන්නේ මේ පැය 8ක් විතරක් වැඩ කරලා අනිත් එක සම්පූර්ණයෙන් ෆන් එකේ ඉන්නවා කියන එකක් නෙවෙයි නේ. වැඩිපුර වැඩ කරන්න වෙනවා. ඒ වැඩිපුර වැඩ කරන වෙලාව ඇතුලේ වෙලාව කඩා ගන්න. වෙලාව කඩා ගන්නවා. ඒ කියන්නේ දැන් එක්සැම්පල් එකක් ගත්තොත් අය මම දැන් කාලේ කතාව මම මගේ ඉන්ටර්න්ෂිප් එකත් එක්කම මම දැන් අලුතෙන් ඉගෙන ගන්නවා AI පැත්ත. මේ දවස්වල R&D එකක් විදිහට AI පැත්ත ඉගෙන ගන්නවා. එතකොට ඉස්ලාම් ජෙනරේටිව් AI පැත්ත මම මැෂින් ලර්නින් පැත්ත සාමාන්‍ය දුරකට ඩීප් ලර්නින් පැත්තට ඔය වගේ වෙන්නම කරලා ඉවරයි. එතකොට මම ඉන්ටර්න්ෂිප් එක මගේ 9 ඉඳන් 6 වෙනකන් තියෙනවා හයිබ්‍රිඩ් එක වැඩ කරන්න. එතකොට ඒක කරලා ඉවරනාට පස්සේ පොඩි රෙස්ට් එකක් කරගෙන මම AI පැත්ත වෙනම ඉගෙන ගන්නවා. ටයිම් එක මැනේජ් කරගෙන ඊට පස්සේ අර Kubernetes networking පැත්ත වෙනම ඉගෙන ගන්නවා. ඊට පස්සේ ආයෙ පොඩි රෙස්ට් එකක් ගන්නවා. ඊට පස්සේ ඉගෙන කැම්පස් එකේ දේවල් ටික කරනවා. අන්න ඒ වගේම ඒ දවස්වල මම අර ඒ විදියට පොඩ්ඩක් කඩාගත්තා. කැම්පස් එකේ මුල් කාලේ. ඒ මුල් කාලේ ඒ ටික කඩාගෙන තමයි කොහොමද සෙකන්ඩ් ඉයර් තමයි ඔන්න DevOps කියන පැත්ත ගැන ලොකුවට ඒක මම ඊළඟට අහන්න ඉන්න ප්‍රශ්නේ. ඔව්. DevOps කියන පැත්ත තමයි එතකොට තමයි දැනගන්නේ අර විදිහට ටයිම් එක මැනේජ් කරගෙන වැඩ ටික කරගෙන ඉද්දි හැබැයි ටයිම් එක මැනේජ් කරද්දී මට ලේසි වුණා ගොඩක් වැඩ කරගන්න. ඒ කියන්නේ දැන් ගොඩක් කට්ටිය එනේ කැම්පස් කාලේ ස්ට්‍රෙස් එක තමයි අයියේ අසයින්මන්ට් වැඩි වුණාට පස්සේ ඒ ටික කරන එක. මම අර ටයිම් එක මැනේජ් කරගෙන කරපු හින්දා මට අසයින්මන්ට් වලට ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ ඒක. ඒ කියන්නේ මානිත් ඒවා ඉගෙන ගන්න යවටවත් මට බාධාක් වුණේ නැහැ ටයිම් මැනේජ්මන්ට් කරපු හින්දා. එහෙම තමයි ඒක. ඇත්තටම ඔය දැන් ගොඩාක් වැඩ තියෙනවා.
එතකොට ඕක කරන්න අර ඔළුව එකපාරට බැලුවම අවුල් වෙනවා නේ. හැබැයි අපි ඔය වැඩ ටික කෑලි කෑලි කොටස් වලට කඩලා එක එක ටයිම් ස්ලොට් වලට දාගත්තොත් ඕක හරි පිළිවෙලයි නේ. ඒ කියන්නේ ඒකත් එහෙම දාගත්ත කියන්නේ සම්පූර්ණයෙන්ම ඉවර කරන්න පුළුවන්. නමුත් අපි අර දැන් මම ඕක දකින්නේ මේ අර මොන හරි නිකන් මේ රෙදි ගොඩාක් තියෙනවා නේ. රෙදි ගොඩාක් තියෙනවා ඔක්කොම එක ලොකු කන්දක් වගේ ගොඩ ගහලා තියෙන්නේ. එතකොට අපිට ඕන කරන ඇඳුම එතනින් හොයාගන්න අමාරුයි. හැබැයි අපි ওই ටික වෙන් කරලා මේ කියන්නේ පිළිවෙලට වෙනම ටී-ෂර්ට්ස් වෙනම ඩෙනිම්ස් වෙනම අදාළ ඇඳුම් ටික වෙන් කරලා තිබ්බොත් අපේ ඔළුවේ තියෙනවා මෙතන තමයි තියෙන කියලා අපිට ටක් ගාලා ගන්න පුළුවන්. අන්න ඒ වගේ අපි වෙලාව කියන එකත් කොටස් වලට කඩාගෙන ඒ කොටස් වලට වැඩ දාලා තියෙන්න පුළුවන් නම් අපිට ලේසි. ඒ කියන්නේ දැන් කොටස් වලට කඩලා තිබ්බ කියලා මුල් කාලේ අපිට කොටස් ගොඩක් හදාගන්න බැරි වෙන්න පුළුවන්. පොඩි දවසටම කෑලි දෙකක් කරගෙන යන්න පුළුවන් වෙන අවස්ථා එනවා. ඊට එහෙම දෙකක් කඩාගත්තා ඊළඟට ඒක තව චුට්ටක් වැඩි කරගත්තා ඊළඟට එහෙම ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕනේ ඉතින්. ඕකට අර මම ඔය මේ කලින් ආටිකල් එකක් දෙද්දී how to eat an elephant ඒක මම දන්නවද දන්නේ නැහැ. ඒ කියන්නේ කොහොමද අපි අලියෙක්ව කන්නේ? ඔක නිකන් අර අහන hypothetical question එක සමහරවල්ලාට ඉන්ටර්වියුස් වලදී. කියන්නේ අපි ඒ කියන්නේ මගෙනුත් එක ඉන්ටර්වියු එකේදී අහුවාම මම ඇත්තටම දන්නේ නැහැ. නමුත් මම ටක් ගාලා ඒ වෙලාවෙම හිතලා දැන් එයා කලින් අහන්න කලිනුත් මගේ එක අත්දැකීම මට තේරුණා දැන් මේක මේ hypothetical scenario එකක් මම මේක කියලා මම ඊට පස්සේ කිව්වේ මම ඒකට උත්තර දුන්නා නේ. ඒක උත්තරේ හරි. මොකද ඔය කතාව දැන් Google කරොත් ඔක තියෙනවා how to eat an elephant කියන්නේ නිකන් ටික ප්‍රසිද්ධ concept එකක්. අපිට අලියෙක් එකපාර ගන්න බෑ. අපි අලියව කන්න ඕනේ පොඩි කොටස තමයි අපිට කන්න ඕනේ. ඒකේ මොකද්ද ඔය උපමාවක් අරන් කියන්නේ අපිට මේ ලොකු වැඩක් සම්පූර්ණ මුළු වැඩක්ම එක පිටට අරගෙන අපි මත දාගෙන කරන්න බෑ. අපි ඒක ඩිවයිඩ් කරගන්න ඕනේ. ඒ ඩිවයිඩ් කරගෙන තමයි පොඩ කරගෙන යන්න ඕනේ. හැබැයි අන්තිමට අපි ඔක්කොම ටික කරලා අර ඔක්කොම එකපාර කරනවා කියද්දී දැන් මම දැන් ඇත්තටම DevOps engineering time කෙනෙක් විතර කරනවා. මම කිව්වා මම DevOps වලට එන්න ගත්තේ second year එක වෙද්දී කියලා. එතකොට අයියේ ඔන්න ඔය සිද්ධිය මට වුණා. ඒ කියන්නේ එකපාරම මේ දැන් DevOps කියලා තමයි CI/CD කියලා තියෙනවා. එකපාර tools ගොඩයි, theory ගොඩයි. කොහොමද මේවා ඉගෙන ගන්න? ඔය සිද්ධිය ආවා මට. අපි පටන් ගමු. දැන් අපි මට කියන්නකෝ දැන් මේ DevOps කතන්දරේ කොහෙන්ද එන්නේ කියලා. දැන් ඔන්න දැන් මේකත් එක උදාහරණයක්. හරිද? ඒ කියන්නේ දැන් කට්ටිය දැන් මගෙන් අහන ප්‍රශ්නයක් තමයි ඔයගොල්ලෝ මේ සමහරලාට ඔය මගේ පෝස්ට් වලට කමෙන්ට් දාලා එහෙම හරි මැසේජ් දාලා අහන ප්‍රශ්නයක් අහන මගෙන් වගේම මම දකින්න කමියුනිටි එකේ ඕනම තැනක groups වලද එහෙම අහන ප්‍රශ්නයක් තමයි මේ මොකද්ද හොඳ මොකද්ද කරන්න හොඳ කියලා අහනවා. එහෙම නැත්නම් මොකක් හරි දැන් මම කතා කරන ඒරියා එක නම් DevOps නම් DevOps කරන්න හොඳයිද DevOps කරාම කරන්න මොනවද ඕනේ කියලා ඔහොම ප්‍රශ්න අහනවා. දැන් එතකොට ඒ අහන්නේ මොකක් හරි කලින් දැනගෙන ඉන්නේ නැති හින්දානේ. ඒතර ඔයා ගත්තාම ඔයාත් ඔන්න කලින් මොකක්ද දන්නේ නැහැ. දැන් ඔයා මුලින්ම පයිලට් කෙනෙක් වෙන්න හිටියේ. ඊට පස්සේ දැන් ඔයා network පැත්තට පටන් ගත්තා. ඉතින් ඔයා software engineering පැත්තට පොඩ්ඩක් touch කරන්න ගත්තා. දැන් ඔයා second year වෙනකොට ඔයා කියනවා ඔන්න DevOps කියන වචනේ වලට ආවා කියලා. කොහොමද මේ DevOps ගමන පටන් ගන්නෙ? අපිට අයියේ දැන් මේකෙන් පෙන්නන්න ඕනේ මෙහෙම තමයි කෙනෙක් ඇතුළේ ඇති වෙන්නේ කියලා. ඒ වගේ තව කට්ටිය ඉන්න පුළුවන්. ඒ කියන්නේ දැන් කැම්පස් එකේ අපිට තියෙනවා lab practical කරන්න. lab practical කරන්න අර එහෙම තිබ්බට පස්සේ කොහොම හරි එතන එක අපිට lecturer කෙනෙක් ඇවිල්ලා මේ දැන් අපි ප්‍රැක්ටිකල් කර කර ඉන්නවා. ඒ ඉන්න අතරේ කොහොම හරි DevOps කියන වචනේ ඇහුණා මට. ඊට කලින් මම දැන් software engineering background එකේ ඉඳි සාමාන්‍ය application ඔය Vercel එකේ host කරනවා. නිකන් normal host කරනවා. ඊට පස්සේ ඔය DevOps කියන වචනේ දීලා salary මෙහෙම හොඳයි මාර වටින job එකක් ඒක ටිකක් stressful job එකක් මෙන්න මෙහෙමයි කියලා අර පොඩි introduction එකක් ඒ lab එකේ වැඩ කරන ගමන් උන දැන් මට ඇහුණා. ඊට පස්සේ මම කරේ මම බෝඩ් එකේ හිටියේ. බෝඩ් එකට ගිහිල්ලා DevOps ගැන හොයලා බලුවා. එතකොට මම දැනගත්තා අර application එකක් අපි normal Vercel එකේ හරි Netlify එකේ හරි deploy කරන එක නෙමෙයි application එකක් ඇත්තටම වැඩ කරනවා කියලා කියනවා. ඔන්න අර DevOps කියලා වෙනම කොටසක් තියෙනවා ඔන්න හැමදේම automate කරන application එකක්.
තව කවුරුහරි ළඟට එන process එක. ඔන්න ඔතනින් තමයි අයි මම idea එක ගත්තේ DevOps කියන field එකට එනවා. මොකද හැමදේම automation කරලා දෙනවා, අලුත් concept තියෙනවා. අන්න ඔය ඔන්න ඔතනින් තමයි මම DevOps කියන කෙනෙක් ඔයාගේ ඇතුලෙන් ආසාවක් ආවා. ඒ කියන්නේ අර network කරා software engineer කරත් මට අන්න අතනට මම focus වුණා අර pilot කෙනෙක් වෙනවා කියන ආසාවටම ආව DevOps. software engineer කෙනෙක් වෙනවා කියලා ආසාවක් තිබුණේ නැහැ. software engineer කෙනෙක් වෙනවා කියලා ආසාවක් තිබුණේ නැහැ කියන්නේ මම. ඒ කියන්නේ DevOps වලට කලින් දැන් ඔය DevOps කියන එක මුණ ගැහෙන්න කලින් ඔයාට මොන හරි aim එකක් තිබුණාද? දැන් ඩිග්‍රී එකත් අවුරුදු දෙකක් විතර කරගෙන ඇවිල්ලානේ. ඔව් ඩිග්‍රී එක අවුරුදු දෙකක් විතර කරනවා. මට aim එකක් තිබ්බේ freelancing කරන්න. නිකන් වෙබ් ප්‍රොජෙක්ට් කරලා දෙන්න නැත්නම් කම්පැනි එකට ගිහලා වර්ක් කරන්න නෙමෙයි. නිකන් freelancing ඉතින් ඒ පැත්තත් software engineering නෙමෙයිද? නෑ network පැත්තෙත් අයියා මම ඒ කියන්නේ network හදලා දෙන්න network එකක් ගහලා දෙන්න කට්ටියට. නැත්නම් ඔය network assignment හරි මේ කරලා දෙන්න. හරි. ඔන්න ඔය ටික තමයි නෑ මම කියන්නේ දැන් ඕක ඇවිල්ලා අපි දැන් කොහොම හරි අපි දැන් ජීවත් වෙන්න ඕනේ. ඒ වගේම අපි දැන් මේන් ambitions තියෙන්න ඕනේ. මම මෙන්න මේ වගේ එක්ක මගේ හෝ නැත්නම් ඕගනයිසේෂන් එකක මේ වගේ එම්ප්ලොයි කෙනෙක් වෙනවා. එහෙම අදහස් තිබුණේ නැද්ද? එම්ප්ලොයි කෙනෙකුට වඩා මට අදහස් වුණේ ඇයි ස්ටාර්ට්අප් එකක් මගේම කියලා පටන් ගන්නවා. එතකොට ස්ටාර්ට්අප් එකක් කියලා ගත්තාම software engineering විතරක්ම නෙමෙයි. හරි. network side එකයි software engineering කියන side එක දෙකම mix වෙලා තමයි පටන් ගන්න ආසාව තිබ්බේ. ඊට පස්සේ අර DevOps කියන side එකට දැන් උන්න මට අර pilot කෙනෙක් කෙනවා කියන අවස්ථාවට පස්සේ මට උන්නා DevOps අර ඒ තිබුණ ආසාවට පස්සේ ඔයාගේ ලයිෆ් එකේ ඇතිවෙච්ච ප්‍රධාන ආසාවක් තමයි DevOps පැත්ත. ඔව් අදටත් අර ස්ටාර්ට්අප් එකක් මගෙන් කියලා පටන් ගන්න ආසාවක් තියෙනවා. ඔව් ඔව්. ඒ වුණාට මට අර ඩ්‍රීම් ජොබ් එකක් බවට පත් වුණා DevOps කියන එක. කාලයක් මේ එක්ස්පීරියන්ස් එක අරගෙන පුළුවන් පටන් ගන්න. ඔව්. දැන් මම කාලයක් විතර අන පොඩි ප්ලෑන්ස් ටිකක් තියෙනවා කරගෙන යන්න. මේ ඔහොම තමයි DevOps කියන ෆීල්ඩ් එකට ආවම. හරි. එතනින් අපි කතාව ඉස්සරහට අරගෙන ගියොත් ඊට පස්සේ කොහොමද මේක දැන් ඔයා කිව්වා මේ අර ඔයාටත් අර මම කියපු දේ වගේ ඔක්කොම එකපාර කියන එක දැන් කොහොමද DevOps කියන කතාවට ආවට පස්සේ ඊට පස්සේ මොනවද ඔයාට තේරුනේ මේක දැක්කේ කොහොමද ඔයා මේක තේරුම් ගත්තේ කොහොමද ඔයා? ඒ කියන්නේ ඇත්තම කතාවකුත් අද කාලේ දැන් DevOps කියලා අපි කිව්වොත් ඔළුවට ඉස්සලාම වෙන්නේ CI/CD. CI/CD pipeline ඔන්න ඕක තමයි ඉස්සලාම CI/CD Docker Kubernetes. ඔන්න ඔය ටික තමයි ඔළුවට එන්නේ. මටත් දැන් ඕක කරගෙන යද්දි දැන් මගේ ඔළුවේ තියෙන ඉස්සලාම හරි CI/CD කරගන්නවා එහෙනම් කියලා මම ඔන්න ගත්ත CI/CD කැලල කොටස කරන්න. චුට්ටක් කරගෙන යද්දි තේරෙනවා මේක නෙමෙයි මේකට මේ ටිකට එන්න මට තව ගොඩක් දේවල් ඉගෙන ගන්න ඕනේ කියලා. හරිද? එතකොට දැන් ඔන්න මම CI/CD කැලේ CI කැලල කරගෙන යද්දි මේ CI කැලලට එනවා continuous integration කියන කැලලට ස්ටෙප්ස් ටික හදන්නම මම ගොඩක් දේවල් ඉගෙනගෙන ඉන්නවා. ඔන්න ඔය ටික එනවා දැන්. එතකොට මම මගේ ඔළුවේ දැන් CI/CD කරගන්න ඕන ඊට කලින් දේවල් ටික ඉගෙන ගන්න. CI/CD කියන ටූල් එකක් නෙවෙයි concept එකක්. ඒ CI/CD කියන මේ ඇතුලේ තියෙන දේවල් ඔයාලට පේන්න ගන්නවා. ඒ කියන්නේ මම හෙව්වා සෑහෙන්න හෙව්වා. just අපි ගිහලා Google එකේ හරි AI වල හරි CI/CD කියලා කියවුවම ඒක extract කරාම එන දේවල් ටිකක් තියෙනවා. එතකොට ඉස්සල්ලාම අයි ගොඩක් tools තියෙනවා. DevOps related DevOps කියලා ගත්තාට පස්සේ අපිට ගොඩක් tools ඉගෙන ගන්න. tools and technologies. ස්මාර්ට් විදිහට ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ මේ කොහොම හරි CI/CD කියන කොටස අහුණාට පස්සේ තමයි මේ මම ඊට පස්සේ road map එකක් හදාගත්තා ඒකට. ඒ කියන්නේ දැන් AI use කරලා මම road map එකක් හදාගත්තා. හැබැයි මම AI use කරේ නෑ සාමාන්‍ය trouble shooting වගේ කරන්න AI use කරේ නෑ. ඔන්න AI use කරලා පොඩි අපි දැන් උදාහරණයක් ගත්තොත් දැන් ඔයාලට මොනවද එහෙම හම්බෙච්ච දැන් ඔයා කියනවා road map එකක් හදාගත්තොත් මොනවද ඒකෙ තිබිච්ච දේවල් වල ඉස්සල්ලාමයි මම DevOps කියන දේ ආස වුණාට පස්සේ මම ඉස්සල්ලාම හොයාගත්ත දේවල් වලින් ඉස්සල්ලාම වුණේ Linux කියන Linux environment එකක් වුණා. මොකද DevOps කට්ටිය වැඩ කරන්නේ ගොඩක් Linux environment එකක තමයි. ඒක නිසා මම ඕවා තමයි අර මට ඔයා එක්කලා කතා කරනකොට ටැලිවිච්ච දේවල්. මොකද මමත් පැරලලි ඔය වගේ කතන්දර ටිකක් තමයි කියන්නේ. ඒකෝට මට ඕගොල්ලන්ගෙන් දකින්න හම්බුණා ඕගොල්ලොත් ඒවා කරලා කියලා. එතකොටයි මම මගේ main OS එක විදිහට පාවිච්චි කරා අවුරුදු second year first මුල ඉඳන්ම වගේ මගේ main OS එක Linux Ubuntu laptop එකේ Windows නැහැ. Windows නැහැ. Ubuntu විතරයි තියෙන්නේ. Ubuntu මම install කරා. ඒකත් 22 තිබ්බා LTS. මම පොඩි අමතර ප්‍රශ්නයක් අහන්න. ඕක ප්‍රශ්නයක් වුණ නැද්ද documentation වලට එහෙම?
දැන් ගොඩක් කට්ටිය අරගෙන එන ප්‍රශ්නයක් තමයි ලිනක්ස් දාගත්තාම මේ කැම්පස් එකේ අසයින්මන්ට් කරන්න තව අපහු වින්ඩෝස් එකක් ඕනේ එහෙම කියලා. මට නම් ප්‍රශ්නයක් වුණේ මට ලොකු මොකක් ප්‍රශ්නයක් වුණේ මේ ෆයිනල් ඉයර් එකට ආවට පස්සේ මේ අමතර ටූල් එකක් දාගන්න උනා ඔය රෙෆරන්ස් දාන්න ඩොකියුමන්ට් වලට. නැත්තම් මෙහෙම ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද මේ LibreOffice කියලා තියෙනවා Linux ආයේ WPS. හරි ඒක අවුලන්නේ. අවුලකුන්නේ WPS දාගත්තා මම ඩොකියුමන්ට් වැඩවලට. මේ මොකද මම ඩෙවලොප්මන්ට් කරෙත් ඒ Linux environment එක හදාගෙන තමයි. මොකද මේන්ම Linux තමයි. හරි. ඔන්න අපි දැන් අතෙන්ට යමු අපා. ඔයා දැන් කිව්වනේ ඔයාට තේරුණා කියලා මේ කඩාගෙන යනකොට මේ දේවල් ඇතුලේ තියෙනවා කියලා. එතන ඔයා දැක්ක Linux කියන එකත් ලොකු ෆවුන්ඩේෂන් එකක්. හරි. ඒ Linux කියන ෆවුන්ඩේෂන් එක ඔන්න මම දාගත්තා. මගේ මේ නෝස් විදිහටම Linux ඔන්න පාවිච්චි කරන්න. හරි. ඊට පස්සේ අයියේ networking කියන දේ ඕන කියලා ඒ කියන්නේ road map එකේ තියෙනවා දැන් networking කියන එක. networking කියන ගාල්ල දැන් මම හිතුවා හරි networking කියන්නේ මේ දේ දැන් මම ඉගෙනගෙන යන ඩිග්‍රී ඉගෙනගෙන යන්නේ networking. මට පොඩ්ඩක් ලේසි වුණා networking කියන concept ටික Linux environment එකේ පොඩ්ඩක් වැඩ කරගෙන යන්න. සාමාන්‍යයෙන් firewall එක වැඩ කරද්දී කොහොමද port වැඩ කරන්නේ services වල ඒ වගේ දේවල් වැඩ කරගෙන යද්දී ඔන්න Linux එක ඔන්න මම networking concept ටික ඉගෙන ගත්තා. ඊට පස්සේ එතනින් එහාට පස්සේ තමයි ඉතින් ඔන්න tools and technologies විදියට ඉස්සල්ලාම ඉගෙන ගත්තා Docker. Docker tool එක ඉගෙන ගත්තා. මොකද මේ ඒකත් උනේ අයියේ මේ දැන් මම ඉස්සල්ලාම ඔය Docker කියන එකේ main idea එක තමයි ඒක වැඩ කරනවා මගේ computer එකේ. හැබැයි ඔයාගේ computer එකේ වැඩ කරන්නේ නැහැ. code එක ගත්තාම. කොහොම හරි මම බෝඩි මේ ඉද්දි මට ඕනුණා දැන් මම හදපු application එකක් තව යාළුවෙකුට එයාගේ එකේ run කරවලා බලන්න. හරිද? මං කෝඩ් එක ගිහලා එයාගේ දැම්මට පස්සේ අපි dependency ගොඩක් install කරන්න ඕන ඒ environment එකක් හදන්න බෑ. මම ඊට පස්සේ ඔන්න අන්න ඒ හේතුවෙන් Docker කියන concept එක ඉගෙන ගත්තේ අන්න ඒ ප්‍රශ්නෙට උත්තරේ අන්න එතන තියෙනවා. ඊට පස්සේ මම Docker කියන concept එක ඉගෙනගෙන මම ඒක practically කරලා බැලුවා යාළුවෙකුගේ lab එකට Docker install කරලා මගේ image එකක් මම push කරලා Docker registry එකට ඒක image එක pull back කරලා මම කරලා බැලුවා. අන්න ඒ වගේ hands on දේවල් මම සෑහෙන කරා ඊ. හරි. ඒ කියන්නේ මම අද ඉගෙන ගන්නවා නම් Linux වල පොඩි concept එකක් example එකක් විදිහට system service කොහොමද run කරන්න කියලා. හරි. මම මේ system service වලින් පොඩි project එකක් කරනවා එදා දවසේ. එතකොට network උදාහරණයක් මම මේ මොනවද මතක් වෙන එක HTTPD service එක එහෙම නැත්නම් Nginx කොහොමද Linux environment එකට දාලා ඒක through web app එකක් run කරගන්නේ කොහොමද HTML web app එක run කරන්නේ කොහොමද ඒ වගේ ඔව් ඒ වගේ static web application එක run කරන්නේ කොහොමද කියලා මේ ඒ වගේ පොඩි project එකක් කරනවා. හරිද? එතකොට networking related එකක් ගත්තොත් කොහොමද port වැඩ කරන්නේ port එක සර්විස් වැඩ කරන්නේ කොහොමද ඒ දේ port forwarding කරන්නේ කොහොමද ඒවත් so Docker කොටසට ගත්තා පස්සේ මම පොඩි HTML මේ HTML CSS පාවිච්චි කරලා පොඩි static application web application එකක් හදලා ඒක Dockerize කරා. හරි. ඒක Dockerize කරලා ඒක කොහොමද registry එකට push කරන්නේ ඊට පස්සේ ඒ දේවල් ටික ඉගෙන මම hands on ඒක hands on විදියට කරා. තව යාළුවෙකුගේ කම්පියුටර් දවල් කරනකොට හම්බ වෙනවා Docker command ඒවා නම් මොන ඔක්කොම ටික අතපත ගෑවෙනවා. ඔව් ඒතනදිත් අය මේ මම Docker desktop කියන එක දාගත්තේ නැහැ. හරි. තව දෙයක්. ඕකටම අපිට පුළුවන් ද චුට්ටක් තව විස්තර කරගෙන යන්න මේ දැන් මේවා කොහොමද ඉගෙන ගත්තේ තනියම කියලා. ඔව්. දැන් කීරෝ ඩිග්‍රී කින් ඕවා එන්නේ නැහැ කියලා අපි දන්නවනේ පහද ඩිග්‍රී කින් එන්නේ මේ අර රෝඩ් මැප් මම දන්නේ නැහැ හරියට මම විශ්වාස කරනවා යුනිවර්සිටි ඩිග්‍රීස් වල බරපතලට ඔය වගේ කන්සෙප්ට් කියලා දෙන්නේ නැහැ තියරි ආවත් ෆයිනල් ඉයර් එකේ දෙන්න පුළුවන් සාමාන්‍ය එයාලා අසයින්මන්ට් එකක් දෙන්න පුළුවන් දැන් මට ඕනේ දැන් අපි මට ඕනේ ඔයාගෙන් දැනගන්න තව කරන්නට ඔයා කොහොමද මේ දේවල් ස්ටඩි කරේ මොනවද පාවිච්චි කරලාද මොනවද රිසෝසස්ද ඒ රිසෝසස් හොයාගන්න ඔයාට
ඔයා කොහොමද තීරණය කරේ මේ රිසෝස් එක තමයි මේකට හොඳ කියලා? ඒ කියන්නේ ඒකත් මේ දැන් මම එක්සැම්පල් එකක් විදිහට හිතන්නකො ඩොකර් ඉගෙන ගන්න ඕන කියලා මට. දැන් මම ඉගෙන ගන්න එක තව කෙනෙකුට ඉගෙන ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ ටියුටෝරියල් එක. මොකද ඒ කියන දේ වෙනස් වෙන්න පුළුවන්. තව කෙනෙකුට ඒක තේරෙන්නේ. ඔයාට සෙට් වෙන YouTube ටියුටෝරියල් එක තව කෙනෙකුට සෙට් නොවෙන්න පුළුවන්. කමන්නේ අපි කොමන් විදිහට ඔයාගේ කතාව අපි කියමුකෝ. ඔව් ඒ කියන්නේ මම ඉස්සල්ලාම කරේ දවස් 2-3ක් කරගෙන මම ටියුටෝරියල් හෙව්වා. ඒ කියන්නේ මට සූටබල් ඒවා. කියන්නේ මගේ ඔළුවට යන විදිහේ ඒවා මම හෙව්වා. ඩොකර් පැත්තේ මම හෙව්වා. මේකද මට හරියන්නේ මෙතනද මට හරියන්නේ මොකක්ද මේ ඩොකර් කියන ටූල් එකේ මොන ප්‍රොබ්ලම් එක සෝල්ව් කරන්නේ ඔය දේවල් ටික හැම වීඩියෝ එකේ කන්ටෙන්ට් එකේ තියෙනවද කියන එක මම බැලුවා පොඩ්ඩක් පොඩි රිසර්ච් එකක් කරලා. ඊට පස්සේ මම එක්සැම්පල් එකක් ඒක ඔයා මේ දැන් කියන රිසෝස් හොයාගත්ත විදිය. ඔව්. ඒ පොඩි රිසර්ච් එකක් කරලා මේ මම හොයාගත්තා. එක්සැම්පල් එකක් විදිහට මම කිව්වොත් YouTube channel එකේ නම කවිෂේක් වීරමිල. ඔව් ගොඩක් වීඩියෝස් තියෙන කෙනෙක්. ඔව්. එයා එක්ස්ප්ලেইন කරනවා අයියේ ඩොකර් කියන කන්සෙප්ට් එක එන්න හේතුව මොකක්ද? අපි මේ වීඩියෝ එකේ ලින්ක් එකෙත් දාමු. ඔව් මේක දාමු. මේ ඩොකර් කියන කන්සෙප්ට් එක එන්න හේතුව මොකක්ද? ඩොකර් ඇයි ආවේ? ඇයි කන්ටේනරයිසේෂන් කියන දේ ඕන ඉන්ඩස්ට්‍රි. දැන් ඔය වගේ ගොඩාක් වීඩියෝස් තියෙනවා. දැන් ඔයාට සෙට් වෙන්නේ මෙයාගේ. ඔව් මට සෙට් වෙන්නේ අභිෂේක් පිරමිල්ල කියන ඒ ඉන්ඩස්ට්‍රි එක වැඩ කරන ප්‍රසිද්ධ කෙනෙක්. මාත් බලලා තියෙනවා. මම මාර හොඳට එයා කියලා දෙනවා ඒ දේවල්. අන්න ඒ විදිහයි මම හැම ඉස්සල්ලාම එකපාරම වීඩියෝ එකක් කරගෙන බලන්න යන්නේ නැතුව ඉස්සල්ලාම වීඩියෝ ටිකක් එකින් එක කෑලි කඩකට බලනවා හැමතැනම ටියුටෝරියල් එකක් වගේ මට සෙට් වෙනවද කියලා. මොකද අයියා අපි සෙට් වෙන්නේ නැති වීඩියෝ එකක් බලලා අපිට දෙයක් ගන්න බැරි නම් අපේ කාලය අපරාධයි මාර විදියට. ඒකින්ද මම ඉස්සල්ලාම බැලුවා කොහොමද රිසර්ච් එකක් කරලා ඒ අදාළ ටූල් එකට කොහොමද මම මේ දේ ඉගෙන ගන්න මෙයා හොඳයිද මේ ටියුටෝරියල් කොහොම තමයි මම ඒවා දැන් රෝඩ් මැප් එකක් හැදුණා. ඒ රෝඩ් මැප් එක ඇතුළේ තියෙන දේවල් දැක්කා. ඊට පස්සේ ඒ දේවල් ස්ටඩි කරන්න පටන් ගත්තා සහ හෑන්ඩ්ස් ඔන් කරන්න පටන් ගත්තා. ඒකට ඊට පස්සේ Linux දාගත්තා. Linux ඇතුළේ කරා. ඒ Docker desktop කරන්නේ නැතුව Linux දාගත්තා. ඒ කියන්නේ දැන් අපි දැන් මාත් හැම වෙලෙම කියන දෙයක් ඕක හරිද? ඒ හේතුව තමයි දැන් අයි මට ඒ දවස්වල දැන් ගත්තට පස්සේ අපි යන්නේ ඉන්නේ ඉන්ඩස්ට්‍රි එකකනේ. එතකොට අපි ඉන්ඩස්ට්‍රි එකේ විදිහට තමයි ඒක කොහොමද දැනගත්තේ? ඒ කියන්නේ ඒකත් මේ දැන් ඔයා ඇවිල්ලා ඩිග්‍රී එකක් කරන කෙනෙක්. ඔව්. ඔයාට කොහොමද දැනගන්නේ ඉන්ඩස්ට්‍රි එකේ තියෙන්නේ මෙහෙම තමයි කියලා? ඒක වෙන්නේ මෙහෙමයි. මම කැම්පස් එකේ ඉන්න ආයි බාධකනේ. මොකද ඕකත් මම කියන දෙයක් සාමාන්‍යයෙන් මට ඔයාගේ ලව්වක් කියවන්න ඕනේ මේ අපි ඉන්ඩස්ට්‍රි එක ගැන හොයන්න ඕනේ නේ. අපි නැතුව වැඩක් නෑ. එතකොට කොහොමද ඔයා ඒක දැනගත්තේ? ඒක වෙන්නේ අයි මම කැම්පස් එකේ ඉද්දී IEEE කම්පියුටර් සොසයිටි එකේ ඉවෙන්ට් කෝඩිනේටර් පොසිෂන් එකට සිලෙක්ට් වුණා. ඊට පස්සේ මට ගොඩක් ඉන්ඩස්ට්‍රි එකේ කට්ටියව හම්බුණා. මොකද ටෙක් ටොක්ස් කරන්න, ඉවෙන්ට් කරන්න, ඒ වගේ ඉවෙන්ට්ස් කරන්න මට ගොඩක් කට්ටිය කතා කරන්න. එතකොට මේ දැන් ඒ කාලේම තමයි DevOps Mania කියන එක ඔළුවේ මාර විදිහට තිබ්බේ. මම ඉවෙන්ට් කරන දවස්වල මම කියන්නේ කට්ටියටත් ඒ වගේ ඉවෙන්ට් වලට යන්න ඕන අනිවාර්යයෙන්. කියන අමතර වැඩක් නොකරලා නෙමෙයි මේ නේද? අමතර දැන් අපිට සල්ලි හම්බෙන්නේ නැහැ තමයි. ඒ වුණාට අපි වොලන්ටියර් කරනවා. එතකොට තමයි දෙයක් ඉගෙන ගන්න පුළුවන්. දැන් මම ඒ හේතුව හින්දා මට කන්ටැක්ට් කරගන්න පුළුවන් වුණා ඉන්ඩස්ට්‍රි වැඩ කරන ගොඩක් අය. මම එයාලගෙන් ඇහුවා මේ මම DevOps engineer කෙනෙක් වෙන්න ඉතින් ඉන්නේ අයියේ. කොහොමද මේ දේවල් මට මම ඉගෙන ගන්නවා නම් මොනවද ඉස්සල්ලාම ඉගෙන ගන්න ඕන. ඔන්න දැන් ඒ අයියලත් කියනවා රෝඩ් මැප් එකේ මම එන ටික ඔන්න කියනවා ඉස්සල්ලා Linux network ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ tools and technologies ටිකක් තියෙනවා. ඔන්න ඔය දේවල් ටික කියනවා. ඊට පස්සේ මං කිව්වා අයියේ මේ මට දැන් Docker තමයි මම ඉගෙනගෙන යන්න ගමන් ඉන්නේ. මේ කොහොමදයි මම දැන් ඒක කරගෙන යන්න ඕන කියන එක ඇහුවා. ඊටත් මම ඒ අයියට කිව්වා මම Docker ගැන බැලුවා අයියේ. Docker desktop කියලා තියෙනවා. මෙහෙම මම පාවිච්චි කරන්නේ මේ Ubuntu මගේ main OS එක විදියට. Docker කියන concept එකත් එක්ක කොහොමද මේ Docker desktop පාවිච්චි කරන එකද හොඳ CLI පාවිච්චි කරන එකද හොඳ කියලා ඔන්න මම එයාගේ ප්‍රශ්නේ ඇහුවා. ඒ අයියා කිව්වේ ගත්තටම මල්ලි ප්‍රොඩක්ෂන් ලෙවල් ගියාට පස්සේ අපි පයිප්ලයින් එකක් හදනවා නම් Docker desktop එකකින් අපි මොකුත් කරන්නේ නැහැ. අපි කරන්නේ Docker commands pipeline එක ලියන්නේ Docker commands. අපි ඕනම කෙනෙක් ඉන්ඩස්ට්‍රි කියන කෙනෙක් කවුරු හරි ඔයගොල්ලෝ වගේ කෙනෙක් ගහම කියන්නේ ඕක තමයි.
ඩොක ඩෙක්ස්ටොප් ඒකින් තමන්යි ඩොක ඩෙක්ස්ටොප් කියන එක ඔළුවෙන් අත්තරිය හිතේවත් තිබෙන ඔළුවෙන් අතරිය ඒවගේම ඩොක කමාන්සොලින් හැම ගොඩක්ම කරන්න ගත්තා ඒගැන්නේ ගොඩක් ඉන්ටවල්ට කියමත් ඇයි ඩොක ඩෙක්ස්ටොප් එක පාච්චි කරගෙන ඩොක කමාන්සාන් එතකොට අන්න ඒදේවල් ඩොක ගැනහනකොට ඩොක කමාස්ටික තමයි ඊළඟට මගේ ඉන්ටර්වියුවෙත් මම ඒවට ෆේස් කරා ඊට පස්සේ මේ ඒ වගේම තමයි මං ජිට් පැත්ත බලන්න ගත්තේ ජිට් කමාන්ඩ්ස් වලින්ම තමයි වැඩ කරේ මගේ ෆයිනල් මම ජොබ් එකට එනකම්ම ජිට් කමාන්ඩ්ස් වලින් තමයි වැඩ කරේ මේ IDE එකම පාවිච්චි කරලා කරේ නැහැ ජිට් ඩෙස්ක්ටොප් ඩෙස්ක්ටොප් පාවිච්චි කරේ නැහැ CLI එක through තමයි වැඩ කරන්නේ මොකද අපි ඉන්ඩස්ට්‍රි එකට ආවට පස්සේ අපිට වැඩ කරන්න තියෙන්නේ ඒවත් එක්ක ඒක නෝයාර හොඳ ටිප් එකක් ඔලුවට ගිහිල්ලා තියෙනවා මේ ඉන්ඩස්ට්‍රි එක පැත්තේ තියෙන දේවල් ඔය පයිප්ලයින් එකක් හදද්දී ඉස්සල්ලාම ආව එක තමයි ඩොක ඩෙස්ක්ටොප් එක පාවිච්චි කරන්නේ පයිප්ලයින් එකේදී අපි දැන් මම හැම වෙලේම ඉන්ෆ්ලුවන්ස් කරන දෙයක් තමයි ආටිකල් එකක් කරා හරි පොඩි වීඩියෝ ක්ලිප් එකක් කරා හරි ඉන්ෆ්ලුවන්ස් කරන දෙයක් තමයි පුළුවන් තරම් ඉන්ඩස්ට්‍රි ලෙවල් එකේ තියෙන දේවල් ඔයගොල්ලෝ හොයන්න ඉගෙන ගන්න කාලේ කියලා. ඒක හරි නේද? ඒක හරියටම හරි. මොකද මේ ඒ කියන්නේ මටයි ඒක කියලා දෙන්න කවුරුත් හිටියේ නෑ. හරි. ඒ දවස්වල කියන්නේ මට අයියලා කියලා එහෙම කන්ටැක්ට් තිබ්බේ නෑ. මේ හැමදේම තනියම තමයි කරේ. මං අද ප්‍රොජෙක්ට් එකක් කරත් AI පාවිච්චි කරලා අහන්නේ මේ ප්‍රොජෙක්ට් ඒ ඉන්ඩස්ට්‍රි ස්ටෑන්ඩඩ් එක මොකක්ද මේ විදිහේ දෙයක් කරද්දි. එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් මේ ඔන්න දැන් මම කන්ටේනර් එකක් රන් කරනවා. මොකද්ද ඉන්ඩස්ට්‍රි ස්ටෑන්ඩඩ් එක කන්ටේනර් රන් කරන්නේ. ඩොක ඩෙස්ක්ටොප් පාවිච්චි කරලා ඩොක CLI එක පාවිච්චි කරලා. එතකොට මේ AI රෙකමන්ඩ් කරන්නේ මොකද ඩොක CLI පාවිච්චි කරන්න ඔයා මෙන්න මේ ටාගට් එකට යනවා නම් ඔයාට ඕන වෙන්නේ මෙන්න මේ කමාන්ඩ්ස් ටික. හරියට මාත් දන්නවා සාමාන්‍ය AI එකකින් අහුවොත් එහෙම ප්‍රොඩක්ෂන් මේ ස්ටෑන්ඩඩ් එක මොකක්ද ඕගනයිසේෂන් එක කියලා කීයටවත් එයා ඩොක ඩෙස්ක්ටොප් රෙකමන්ඩ් කරන්නේ මේ ඩොක CLI තමයි පාවිච්චි කරන්නේ. ඔන්න ඔය විදිහට තමයි මේ මම ඒ දේවල් ටික මැනේජ් කරගත්තේ. දැන් ලිනක්ස් උඩ ඩොක රන් කරගන්න හේතුව ඔන්න ඔය සිද්ධිය තමයි ගොඩක් හරි. එතකොට අපි ගත්ත තව මොනවද අපි තව පොඩි උදාහරණයක් දෙකක් වගේ කතා කරමු. තව මොනවද සෙල්ෆ් ස්ටඩීස් කරපු දේවල් රෝඩ් මැප් එකේ? ඊට පස්සේ ඒ කරපු දේවල් වලට රිසෝසස් හොයාගත්තේ කොහොමද? ඔව් දැන් ඊළඟට ප්‍රශ්නය ආවේ දැන් ඔන්න මම දැන් ඩොක රන් කරනවා. ඩොක රන් කරද්දි මං කිව්වනේ මම SC පැත්තට දැන් පැරලල් ඉගෙනගෙන යනවා කියලා. ඔන්න එතකොට එනවා අර ආකිටෙක්චර්ස් දෙක. මොනොලිතික් ආකිටෙක්චර් එකයි මයික්‍රෝ සර්විස් ආකිටෙක්චර් එකයි. ඔන්න ආකිටෙක්චර් එකේදී දැන් අපිට මොනොලිතික් ඇප්ලිකේෂන් එකකදී පුළුවන් සාමාන්‍ය ඩොකර් කන්ටේනර්ස් පාවිච්චි කරලා ඇප්ලිකේෂන් එක සිම්පලි රන් කරන්න පුළුවන්. මයික්‍රෝ සර්විසස් වලට එද්දී සර්විසස් ගොඩක් තියෙනවා. එතකොට ඒක ස්කේල් අප් වෙද්දී එක සර්විස් එකකම රෙප්ලිකේට් වෙන්න පුළුවන්. එතකොට ඩොකර් කන්ටේනර්ස් 1000 ගණනක අපිට මැනේජ් කරන්න වෙනවා. ඔන්න ඔය ප්‍රශ්නය ආවමට එතනදී. දැන් ඔන්න ඊට පස්සේ මම ඒක ගැනවත් දැන් එක ළඟින් අනිවාර්යයෙන් පේන්නත් තියෙනවානේ කන්ටේනරයිසේෂන් ඔකෙස්ට්‍රේෂන් කියලා. ඔව් කන්ටේනරයිසේෂන් ඔකෙස්ට්‍රේෂන් කියලා පේන්න තියෙනවා. ඔන්න ඔකෙස්ට්‍රේෂන් ටූල් එකක් විදිහට Kubernetes ඉගෙන ගන්න ආවා. ඒකත් අයියේ මේ මෙහෙම ඒකත් මම හරි මං ඊළඟට මේක ඉගෙන ගන්නවා මෙන්න මේක ඉගෙන ගන්නවා කියන එක නෙමෙයි ඔළුවේ තිබ්බේ. මට තිබ්බේ අර ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න ඕන මොකද්ද උනේ. දැන් ඒක අයියේ ඉන්ඩස්ට්‍රි එකට මාර විදිහට වැදගත් වෙනවා. දැන් මාර්කටින් ඉන්න එක්කෙනෙකුට අයටත් කියන්නේ ඒ ඔෆ්ස් වලට එනවා නම් ඉස්සල්ලාම ඉගෙන ගන්න ඕන ප්‍රොබ්ලම් එක මොකද්ද කියලා. මේ ටූල් එකක් පාවිච්චි කරන්නේ ඇයි අපි? මේ ටූල් එක පාවිච්චි කරන්නේ ඇයි? මේ ටූල් එක පාවිච්චි කරපුවම මොන දේද? මොකද්ද වෙනවා පහසුව? අන්න ඒ දේ. ඒක තමයි ඔයා රෙකමන්ඩ් කරන්නේ. ඔව්. මම කියන්නේ අනිවාර්යෙන් මොකක් හරි ටූල් එකක් පාවිච්චි කරනවා නම් ඇයි ඒ ටූල් එක පාවිච්චි කරන්න කියන එක හොයන්න ඕනේ. නිකන් ඒ ටූල් එකකින් කරන වැඩේ බැලුවා එතනින් නවත්තන්න නැතුව. ඔව්. එතනින් නවත්තන්න නැතුව. ඔන්න ඕක කියද්දී මට තව දෙයක් කියන්න ඕනේ. මේ ඇත්තටම ස්තුති කරන්න ඕන අය කෙනෙකුට මම Cloud Native ශ්‍රී ලංකා එකේ DevOps mentorship program එකට select වුණා. මේ ඒකත් ඕන කෙනෙකුට apply කරන්න පුළුවන්. දැන් cohort 1 එක ඉවර වුණා. LinkedIn එකේ දානවා අනිවාර්යෙන් CNCL එකේ මේ ඕකේ තේරුණා මගේ මෙන්ටර් විදිහට හිටියේ පිටරට අය කෙනෙක් ලංකාවේම තමයි ශ්‍රී හරන් නරීන්ද්‍රන් කියලා. ඒ අයියා
තමයි මගේ ඩෙවොප්ස් මෙන්ටර්ෂිප් ප්‍රෝග්‍රෑම් එකේ මෙන්ටර් විදිහට හිටියේ. මට එයාට එක්කෙනා ඉන්නේ මම තමයි එයාගේ මෙන්ටර්. ඒකට ඕන කෙනෙක්ට සහභාගී වෙන්න පුළුවන්. ඇප්ලයි කරලා මේ අපේ CVM බලලා එයාලා මේ සිලෙක්ට් කරගන්න මාස 6ක ට්‍රේනින් එකක්. ඒක ඔයාලට හම්බෙන් හම්බෙච්ච දෙයක්ද? LinkedIn එකේයි මම ගොඩක් හිටියේ LinkedIn එකේ. අපි ඒවත් කියමු. ඔව් මම LinkedIn එකේ ප්‍රයෝජනවත්. මට ඒක නෙක්ස්ට් ලෙවල් එකයි. ඒ කියන්නේ ඒ ඔයාට ඒකෙන් ප්‍රයෝජන හම්බෙලා තියෙනවද? ඒකෙන් තමයි මම ගොඩක්ම ප්‍රයෝජන ගත්තා මාර විදියට. මේ මං ගොඩක් ඔය කමියුනිටි වලට ජොයින් වුණේ LinkedIn එක through. ඒතකොට ගොඩක් ඉවෙන්ට්ස් වලට සහභාගී වෙලා ගොඩක් දේවල් ගත්තා. දැන් මම CNS CL mentorship program එකට ජොයින් වුණේ LinkedIn එක through. ඒක තෝරගෙන කොහොම හරි mentorship එක සිලෙක්ට් වුණා. ඒ අයියා තමයි මට කියලා දුන්නේ මල්ලි මෙහෙම තමයි අපි හිතන්න ඕනේ. මෙහෙම තමයි දැන් එයා මට ටූල්ස් මොකුත් උගන්වන්න ගියේ නෑ. එයා මට දුන්නේ ඉගෙන ගන්න කියලා මල්ලි ප්‍රොබ්ලම් එක ඉගෙන ගන්න. ප්‍රොබ්ලම් එකට සොලියුෂන් එක ඉගෙන ගන්න. මොකක්ද ඒ සොලියුෂන් එකෙන් අපිට මොකක් හරි යූස්ෆුල් වෙන දෙයක් තියෙනවද? ඔන්න ඔය දේවල් ටික තමයි එයා මට කිව්වේ ඉගෙන ගන්න කියලා. මම ඒ පාත් ඒව ඇතුලේ තියෙනවා ටූල්ස්. ඔව් ඒව ඇතුලේ තියෙනවා. හරි. මෙන්න මේ ප්‍රශ්නෙට දැන් එක්සැම්පල් එකක් විදිහට කන්ටේනර්ස් අපිට මැනේජ් කරන්න බෑ. ගොඩක් තියෙද්දි අන්න ඒ හේතුවෙන්ද අපි යනවා Kubernetes වලට. Kubernetes orchestration ඒක තමයි Kubernetes ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. ඔව්. ඔන්න ඔය විදිහට Kubernetes කියන එකත් මම ඉගෙන ගන්න ගත්තා. අර අයියා කියපු විදිහට ඒ පාත් එකේ ගිහින්. ඊට පස්සේ එතනත් දැන් ඒ කවුරුහරි මෙන්ටර් කරන්න කෙනෙක් ඔයාට හම්බෙච්ච වුණා කියන එක ඔයා LinkedIn වගේ ප්ලැට්ෆෝම් පාවිච්චි තව කතාවක් ඔය. නේද අපි මේ හැම දෙයක්ම දැන් අපි පිළිවෙලට නෙවෙයි කියාගෙන අපි මේක මේ සංවාදයක් විදිහට කියාගෙන යන්නේ. ඒ කියන්නේ දැන් අපි දේවල් පාවිච්චි කරනකොට අපිට හම්බෙන බෙනිෆිට්ස් නේ. අපි නිකන් අර මම හැම වෙලෙම පාවිච්චි කරනවා කියන තමයි අර ටිපිකල් විදිහට ලාමක විදිහට ඉගෙනගෙන ඩිග්‍රීස් කරලා ජොබ් කරන්න හරි අමාරුයි මේ කාලේ. අපි බොහොම ඇක්ටිව් වෙන්න ඕනේ. අපි තියෙන දේවල් පාවිච්චි කරන්න ඕනේ. ඒතකොට ඔයාට LinkedIn එක පාවිච්චි කරලා එතනින් හම්බෙච්ච බෙනිෆිට්ස් ඔයා මේ කිව්වේ නේ? LinkedIn එක. ඒ වගේම තමයි තව දැන් අපි චුට්ටක් දවසක් කරගෙන හෙව්වොත් අපිට තියෙනවා මාරිද වගේ. එක්සැම්පල් එකක් විදිහට දැන් අපි cloud පැත්තට ගියොත් AWS එකේම තියෙනවා මාරම ෆ්‍රී. හරි. ඔයා මට අර එක තැනකදී කිව්වා මේ අපි ඔය කතා කර පහුවේ මේ අද උදේ දැන් ටිකට කලින් කතා කරානේ. අර ඔයාට මොකද්ද මේ අර වවුචර්ස් හම්බෙච්ච කතාව අපෝ ඩේ කරත් කියමු. ඒකයි AWS එකේ තියෙනවා අපිට ස්කිල් බිල්ඩර් කියලා. හරි. අපිට ෆ්‍රී කෝස් කරන්න පුළුවන්. එයාලම දෙනවා අපිට ක්‍රෙඩෙන්ෂල් විදිහට බැජ් එකක් හම්බ වෙනවා. අපි ඇප්ලිකේෂන් එක ක්‍රීඩ්ලි එකට දාගන්න පුළුවන්. ඕකේ තියෙනවා මේ ප්‍රෝග්‍රෑම් එකක් AWS Restart කියලා ප්‍රෝග්‍රෑම් එකක්. හරි. ඒකත් මේ මම හිතන්නේ 2027 අප්‍රේල් වල පටන් ගන්නෙ. මට මතක විදිහට ඒකේ අයියේ මාස්ටර් අපේ රිසෝසස් ටික මේ ඔය අදාළ සමහර මොනවා හරි තියෙනවා නම් ඒව දාමු ෂෙයා කරලා. ඒ කියන්නේ ඒක ඔයා කියන්නේ දැන් ඔයා සාමාන්‍ය කෙනෙක් ඕන කෙනෙක්ට ඒකට යන්න පුළුවන්. යන්න පුළුවන්. මමත් අයියේ මේ ඒකත් LinkedIn එක තුන් මම හොයාගත්තේ. AWS Restart කියලා ප්‍රෝග්‍රෑම් එකක් මේ මාස 3ක ට්‍රේනින් එකක් තියෙන්නේ. ලංකාවේ නෙමෙයි උගන්වන්නේ. ඒ වුණාට ඉන්ටර්වයුව කරලා එහෙම ගන්නෙ. ඉන්දියාවේ චීනේ මගේ කෝහොට් එකේදී ඉන්දියාවේ දෙන්නයි චීනේ දෙන්නයි තමයි ඉගෙනුවේ. ඒ ට්‍රේනින් එකේදී AWS Cloud Practitioner කියන සර්ටිෆිකේෂන් එකේ සේරම දේවල් ටික එයාලා ඉගෙනුවා. අන්තිමට මේ එක්සෑම් එකක් දෙලා අපිට වවුචර් එක ෆ්‍රී වවුචර් එකක් දුන්නා cloud practitioner කරන්න. කරා ඊට පස්සේ කරා cloud practitioner certification එක කරා ඒක ගත්තා. ඒක කොයි කාලෙද? ඒක 2023 වගේ. එතකොට මම second year final වගේ. ඒ කියන්නේ third year පටන් ගන්නකොට AWS cloud practitioner certified. ඒක හම්බුනේ මේ ඔය කියපු විදිහට. LinkedIn එක through තමයි. දැන් ඔය ටික තමයි අපි කියන්න ඕනේ. කියලා අපි මේ කියන්නේ මේක කරන්න මේක තමයි හරි දේ කියලා නෙවෙයි. කවුරු හරි කැමති අය ඉන්නවා නම් හෝ මේ දේවල් ගැන උනන්දුවක් තියන අය ඉන්නවා නම් මේ අපි කියනවා මේ එක විස්තර මේවා කරගන්න පුළුවන් විදි කොහොමද මේවා කට්ටි කරගෙන තියෙන්නේ ඒ දෙවෙන් ප්‍රතිඵල ලබා ගන්න නේ. දැන් මම හිතන්නේ $100ක් $100 AWS certification එක cloud practitioner එක $100කට යන්නේ. මට free voucher එකක් හම්බුණා cloud practitioner එක කරන්න. ඒ වගේම ඒකට යනකොට දැන් ඔයා කොහොමද පොඩි ඉන්ටර්විව් එකක් තියෙනවා කියලා
මොන වගේ දේවල්ද ඉන්ටර්විව් එකේ අහන්නේ? මම කියන්නේ අපි ඔක්කොම නෙවෙයි. සාමාන්‍ය මොන සමාවෙන්න මොන වගේ දේවල්ද අහන්නේ? ඒ දේවල් අහන්නකොට ඒවට උත්තර දෙන්න ඔයා එහෙනම් කලින් මොන හරි ක්ලවුඩ් සම්බන්ධ දේවල් ගැන පොඩ්ඩක් ටච් කරලා ඔව් ක්ලවුඩ් සම්බන්ධ ටච් කරා. මම කියවනේ මම DevOps මේනියාවෙන් හිටියකොට මට ටූල්ස් අර කන්දක් වගේ දැන් ගොඩක් ගොඩ ගහලා තියෙන්නේ. ක්ලවුඩ් පැත්තද මේ පැත්තද කොහොම හරි ඔය සර්ටිෆිකේෂන් එකට ඉස්සෙල්ලාම ටෙස්ට් එකක් තියලා ගන්න යාලා. ටෙස්ට් එකේ තියෙන්නේ IQ ප්‍රශ්න. සාමාන්‍ය IQ රිලේටඩ් ප්‍රශ්න ටිකක් තමයි ඔය ටෙස්ට් එකේ තිබ්බේ. ටෙස්ට් එකට පස්සේ ඉන්ටර්විව් එක ගත්තා පස්සේ ඉන්ටර්විව් එක ඒ දවස්වල හැටියට නම් ශ්‍රී ලංකාවේ කෙනෙක් ඉන්ටර්විව් කරේ. සාමාන්‍ය ඇහුවා මේ AWS නෙමෙයි ක්ලවුඩ් රිලේටඩ් සාමාන්‍ය පොඩි ප්‍රශ්න. ඇයි සාමාන්‍ය අපි ක්ලවුඩ් තෝරගන්නේ? ඒ වගේ දේවල්. ඒ වගේ මොකක්ද ක්ලවුඩ් තෝරගන්න එකේ වාසිය? ඇයි on premises වලින් ක්ලවුඩ් වලට මයිග්‍රේට් වෙන්නේ? අන්න ඒ වගේ දේවල් පොඩි ප්‍රශ්න ඇහුවා. එතකොට මං අයියා අර DevOps වල road map එකේ තියෙන කැලිටි සේරම කොටස් ටික තියෙන්නේ. ඒ කොටස් ටික චුට්ට ඇයි කියන එක අනිත් එක දැන් ওই දේවල් self studies කරන්න පටන් ගත්තාම අපි ඇතුළෙත් නිකන් හැදෙනවා වනේ. ඒ ට්‍රෙන්ඩ් එක අපි ඇතුලේ හැදෙනවා. අපිට වචන පාවිච්චි වෙනවා, ටෙක්නොලොජිස් ටච් වෙනවා, අපි වීඩියෝස් බලනකොට ඒවේ ඉන්න කට්ටිය කතා කරන දේවල් වලට යනවා. ඔව් දැන් එතකොට අයි දැන් අපි ඒ දේවල් ටච් කරනවා කියන්නේ දැන් මම මොකක් හරි කට්ටිය ඉන්න තැනක මම අර DevOps related දෙයක් කරනවා නම් එයා හිතන්නේ මෙයා දැන් මෙයා නම් ෆයිනල් ඉයර් එකේ වෙන්න ඇති. මේ වගේ දේවල් කරගෙන යනවා මෙන්න මේ කියලා. ඒ කියන්නේ ගොඩක් අය පුදුම වෙච්ච අවස්ථා තිබ්බා. ඒ කියන්නේ දැන් මම හිතාගෙනවත් හිටපු නැති පැත්තකින් දැන් ඇවිල්ලා දැන් කරගෙන යන්නේ. ඒ කියන්නේ අපි මොකක් හරි දෙයක් තනියම හොයද්දි අපිට තව කෙනෙක් කියලා දෙනවට වඩා අපි දෙයක් තනියම හොයලා කරද්දි අපිට ටච් වෙන ප්‍රමාණය මාරම වැඩි. ඒකින්ද තමයි මං LinkedIn එක through research කරනවා. තව ගොඩක් LinkedIn එකම තමයි මාර විදියට ෆෝකස් කරේ. මොකද ඒකේ ගොඩක් දේවල් දාලා තිබ්බා. අදටත් මම මේ දැන් ෆ්‍රී සර්ටිෆිකේෂන් එකකට ජොයින් වෙලා ඉන්නවා මේ Gen AI related එකක Microsoft ලගේ. හරි. මේ ඒකත් මේ ලබන මාසේ එක්ස්පයර් වෙන්නේ. ඒකේ ලින්ක් එකත් අයියට හම්බෙයි. අයියා දායි මට තේරෙන්නේ මොකද අයියා දානවා සර්ටිෆිකේෂන් එක සමාන දකින්න දේවල් දානවා. මොකද මේ ඒකත් තියෙනවා මම ඒකට ජොයින් වෙලා ඉන්නේ. අර තනියම දෙයක් හොයන්න කියන එක තමයි මම කියන්නේ. හරි. එතකොට දැන් අපි ගොඩක් දේවල් කතා කරා. අපි දැන් ටිකක් මේ අවසානයේට ළඟා වුණු වීඩියෝ එකේ. එතකොට මේ අපි කිව්වොත් එහෙම දැන් කොහොමද මේ ඉන්ටර්න්ෂිප් එකට එන පාර හැදෙන්නේ? දැන් මොකද ලංකාවේ හොඳ රෙපියුටඩ් කම්පැනි එකක ඉන්ටර්න්ෂිප් එකක් හම්බෙලා තියෙන හොඳ අචීව්මන්ට් එකක්. ඔව් ඒක සතුටුයි ඉන්නේ ඒක නේ. මාරම මගේ ඩ්‍රීම් ජොබ් එක මගේ ඩ්‍රීම් කම්පැනි එකක කරන්න හම්බෙච්ච එක. ඒ කියන්නේ මටම මාර සතුටක් තියෙනවා. මොකද මේ ගමන අයියේ තනියම ඒ කියන්නේ යාළුවෝ මේ උදව් කරනවා. ඒ වුණාට අර හොයාගන්න දේවල් ඉගෙන ගන්න දේවල් අපිට සල්ලි දීලා කරන්න ලොකු ඒව නැහැ. දැන් මාරම ඇත්තම ගත්තට පස්සේ එක්සෑම් එකක් ගත්තට පස්සේ $100යි $200යි එහෙම කරන්න බෑ. අපි අර තනියම ෆ්‍රී දේවල් හොයාගෙන ඒ දේවල් ආවින්ද දැන් මාර එතන ගත්තාම අර ක්ලවුඩ් ප්‍රැක්ටිෂනර් එකට වවුචර් එකක් හදාගත්ත එක ලොකු දෙයක්. මම ඒක දකින්න බිගිනර් කෙනෙක් විදිහට හොඳ අචීව්මන්ට් එකක් කියලා. ඒක මාරම විදිහට මේ මට ජොබ් එකට මේ වුණා. එහෙම ඊට පස්සේ මං හැමදේම පිළිවෙලට කරා. කරපු එකකින්ද මට හම්බුණා මේ මගේ ඩිග්‍රී එකේ සෙමස්ටර්ස් වල රිසල්ට් ගොඩක් A+ වගේ තමයි හොඳට තිබුණා. ඔව් තිබ්බේ. ඊට පස්සේ කොහොම හරි ලෙක්චර් කෙනෙක් ගේ රිකමෙන්ඩේෂන් එකක් චාමර්ස් ගේ රිකමෙන්ඩේෂන් එකක් හම්බුණාට ඊට පස්සේ කොහොම හරි ඒත් මාස 4ක් වගේ ගියා. ගිහිල්ලා තමයි මේ සර්ටිෆිකේෂන් මොකද මගේ රෙසියුම එක හෑන්ඩ් ඕවර් කරගුවා මේ සිස්කෝ ලැබ් එකට. තව කතාවක්. ඔය CV එක එහෙම හදනකොට මොන හරි අමුතුවෙන් දේවල් ෆලෝ කරාද කොහොමද? මොකද CV එක ගැන පොඩි ටක් ගාලා අපි කිව්වොත් එහෙම CV එක ගැන මම ෆෝකස් කරාද ඒ ගැන? CV එක ෆෝකස් කරා. මොකද ඔය CV ස්ටෑන්ඩඩ් ටෙම්ප්ලේට්ස් කියන එක ලොකු මාතෘකාවක්. CV හින්දා ජොබ් හම්බ වෙන්නේ නැහැ එම් කතාවක්. ඒක මාරිදිර ෆෝකස් උනේ මේ මං කිව්වා ක්ලවුඩ් නේටිව් ශ්‍රී ලංකාවේ තේරුණා කියලා. අර මගේ මෙන්ටර් ඉන්නේ. මගේ මෙන්ටර්
හරි අයියා මේ මට කියලා දුන්න CV හදන ෆෝමැට් එක මොකක්ද කියලා. ඒ කියන්නේ ඔහේ හදන්නම් වාලේ හදන්න එපා කිව්වා. ඒ කියන්නේ මට ටෙම්ප්ලේට් එකක් කියලා හදන්න කිව්වා මේ ටෙම්ප්ලේට් එකට මගේ විස්තර දාලා. හදලා මම එයාට ෂෙයා කරාට පස්සේ එයා අඩුපාඩු තියෙන දේ කියලා දුන්නා. සිංගල් පේජ් එකක් මම ප්‍රොජෙක්ට් 4-5ක් හෑන්ඩ්ස් ඔන් කරා මාර විදියට. ඒ ප්‍රොජෙක්ට් එක දැම්මා මගේ එක්ස්පීරියන්ස් සෙක්ෂන් එක දැම්මා මම ඉගෙන ගත්ත ටූල්ස් ඇන්ඩ් ටෙක්නොලොජිස් ටික දැම්මා පොඩි සමරි එකක් දැම්මා රෙෆරන්ස් විදියට ලෙක්චර් එකේ නයි හරි කියන ඒවයි දැන් ප්‍රොජෙක්ට්ස් ගැන පොඩ්ඩක් ගන්න කිව්වොත් එහෙම කොහොමද මේ ඒ කියන්නේ මේ ප්‍රොජෙක්ට්ස් හදාගන්න කොහොමද අයිඩියාස් හොයාගත්තේ සහ ඒවේ තියෙන ප්‍රායෝගිකකම කොහොමද මේ ඒ කියන්නේ කෙනෙක්ට දැක්කහම ප්‍රායෝගිකව හිතෙනා මේ ටෙක්නොලොජිස් මෙයා ප්‍රායෝගිකව පාවිච්චි කරලා තියෙනවා කියන එක නවා ફોකස් කරේ කොහොමද? ඔයා හිතනවාද ඔයා කරපු ප්‍රොජෙක්ට්ස් ඔයාලට උදව්වක් වුණා කියලා? ඒක තමයි මට මේන්ලිම උදව් වුණේ ඇති ප්‍රොජෙක්ට්ස් කියන එක තමයි. ඒ කියන්නේ මම ඉන්ටර්විව් එකට ෆේස් කරාට පස්සේ සිස්කෝ ලැබ් එකේ මගේ ප්‍රොජෙක්ට්ස් මාරම හොඳයි කියලා. ඒ කියන්නේ එයාගේ ප්‍රොජෙක්ට්ස් මාරම හොඳයි. ඒ හින්දා අපි ආ සෙකන්ඩ් ඉන්ටර්විව් රවුන්ඩ් එකට යවනවා කියන එක මාර කරලා දුන්නා. ඒ කියන්නේ ඒක උනේ ප්‍රොජෙක්ට් කරන්න ප්‍රොජෙක්ට්ස් කියන දේ මූලික උනේ මේ දැන් මම මොකක් ටූල් එකක් ඉගෙන ගත්තා කියන්නකෝ. මම ඩොකර් කියන ටූල් එක ඉගෙන ගත්තා. මම ඩොකර් කියන ටූල් එක ඉගෙන ගත්තා පස්සේ දැන් මට ඕනයි ඩොකර් කියන ටූල් එකත් එක්ක මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් කරන්න පොඩි ප්‍රොජෙක්ට් එකක්. ඊට පස්සේ මම ඉගෙන ගත්තා වුණා Ansible. මට ඕන Ansible එක්ක මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් කරන්න. ඒ කියන්නේ එතකොට මම ඩොකර්යි Ansible කියන දෙකම පාවිච්චි කරනවා මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් කරන්න. ඊට පස්සේ මම Terraform කියලා ටූල් එක ඉගෙන ගත්තා කියන්නේ. ඔන්න මම අර තුනම පාවිච්චි කරනවා. ඒ ප්‍රොජෙක්ට් එක කරන්න. ඔන්න ඔය විදිහට මම ප්‍රොජෙක්ට් එක මමම ආකිටෙක්ට් කර මම ඩිසයින් කර මගේ LinkedIn එකට ගියොත් බලන්න පුළුවන් ප්‍රොජෙක්ට්ස් 7ක් විතර මම දාලා තියෙනවා end to end DevOps ප්‍රොජෙක්ට්ස් GitOps එහෙමත් එක්ක මේ ඊට පස්සේ ඔය ප්‍රොජෙක්ට් එක තමයි මට මාර විදිහට උදව් වුණේ. සහ කෙනෙක්ට ඒ ප්‍රොජෙක්ට් ගැන ඔයාගෙන් කතා කරොත් ඒ කෙනාට තේරෙනවා ඔයා මේවා හොඳට hands on කරලා දිනවා. ඔව් මොකද අයියේ ඇත්තටම අපිට end of the day මොකක් හරි organization එකට ඕනේ මොනවා හරි tools and technologies එක්කලා මේ concept එකල ප්‍රායෝගිකව වැඩ කරන්න පුළුවන්ද කියලා බලන්න. මම හරිද? ඔව් ඒක මාර විදිහට ඒක හරි මේ මාර විදිහට ඒක හරි කියන්නේ ඒ අරගොල්ලෝ මං කිව්වේ ඒගොල්ලෝ කියලා තිබ්බේ මගේ ප්‍රොජෙක්ට්ස් එක ටික මාර හොඳයි කියලා. ඒ කියන්නේ එයාලා මගේ ප්‍රොජෙක්ට්ස් වලින් තමයි ප්‍රශ්නේ අපි ගොඩක් ඒ දැන් හිතනවා අපි ප්‍රොජෙක්ට් එකක් කරනවා කියලා අපි ප්‍රොජෙක්ට් එකක් කරද්දී අර නිකන් ඔන්න දැන් ප්‍රොජෙක්ට් එක කරලා ඉවරයි වගේ දෙයක් වෙන්නේ නැහැ. ඒක දවස් 3ක් 4ක් යන්න පුළුවන් ප්‍රොජෙක්ට් එක. මොකද සමහරක් වෙලාවට අපි කරද්දී අපිට මොකක් හරි එරර් එකක දවස් 2-3 හිර වෙලා ඉන්න අවස්ථා එන්න පුළුවන්. අන්න අපි එතනිනුත් ට්‍රබල් ෂූටින් කියන concept එක ඉගෙන ගන්නවා. අන්න ඒ විදිහට තමයි මම ප්‍රොජෙක්ට් කරේ. අන්න ඒ ප්‍රොජෙක්ට් එක මට මාර වැදගත් වුණා. AI පාවිච්චි කරාද ප්‍රොජෙක්ට් කරන්න? නෑ මම AI පාවිච්චි කරේ නෑ ප්‍රොජෙක්ට් කරන්න. මම ට්‍රබල් ෂූට් කරන්නවත් AI පාවිච්චි කරේ නැති අවස්ථා ඇත්තම තියෙනවා. ඒ කියන්නේ ට්‍රබල් ෂූට් කරද්දිත් මම ට්‍රබල් ෂූට් කරේ තනියම වගේ. ඒ කියන්නේ මොකද්ද ප්‍රශ්නේ කියන දැන් තේරෙන්නෙම නැත්නම් ඔන්න මම දානවා ඒ කියන්නේ AI පාවිච්චි කරන්න එපාද? නෑ මං කියන්නේ මගේ එක්ස්පීරියන්ස් එක අනුව දැන් මුල් කාලේ අපි දෙයක් ඉගෙන ගන්නවා නම් අයිඩියා එක විතරක් ඒ කියන්නේ අයිඩියා එක කියන්නේ මෙන්න මේ ටූල් එකෙන් මෙන්න මේ දේ වෙනවා කියන අයිඩියා එක තිබ්බනම් ඇති. හැබැයි අපේ අර ලොජිකල් තින්කින් අපේ ඩිසයින් ආකිටෙක්චර් ඩිසයිනින් කියන දේවල් අන්නේ දේවල් ටික තනියම අපි කරනවා නම් හැදෙනවා. මාර දේවල් ගොඩක් අපේ ඉම්ප්‍රූව් වෙනවා. ඊට පස්සේ අපි ඉන්ඩස්ට්‍රි එකට ඇවිල්ලා AI පාවිච්චි කරනවා කියන එක වෙනම එකක්. නෑ දැන් ඉන්ඩස්ට්‍රි එකට එනකොට AI ඔයා පාවිච්චි කරලා තියෙනවද කියන එක දැන් අද කාලේ බැලෙනවනේ. ඔව් ඒ දේවල් වලට ඔයාට හිතෙන දේ මොකද්ද? ඒකත් අපිට ඕනේ කියලා හිතෙන්නේ නැද්ද? AI කියන දේ ඕන දැන් අත්‍තරම දැන් ඕන. මං කියන්නේ ට්‍රබල් ෂූටින් කරද්දී ඉස්සල්ලාම බේසික් ෆන්ඩමෙන්ටල් ඔයා කියන්නේ කෙනෙක් ඉගෙන ගන්න පටන් ගන්න තැනේ. ඔව් හරි. මොකක් හරි දෙයක් ඉගෙන ගන්න පටන් ගන්නවා නම් බේසික් දේවල් ටික අපි දැන් කොහොමද ඉගෙන ගන්න ඕනේ. ඒකෙන් අපිට ට්‍රබල් ෂූට් කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ ඉගෙන ගන්න දේවල්. ඊට පස්සේ මොකක් හරි ඔයා දෙයක් කරගෙන යනකොට මොකක් හරි දැන් ඩොකර් ඉමේජ් එකේ එරර් එකක් වැටෙනවා CLI එකේ. ඔයා ඒක අරන් කෙලින්ම AI වලට කොපි පේස්ට් කරලා දැම්මම අනිවාර්යෙන් AI ඔකට කියනවා උත්තරේ ලොග් එකක් අරගෙන දාන්න. එහෙම නැත්නම් AIම කියනවා මෙන්න මේ ලොග් ෆයිල් එක මට අරන් දෙන්න මම ඔයාලට උත්තර. ඒකට ඔයා ඒ ලොග් ෆයිල් එක ගිහලා AI ට දෙනවා. එයා උත්තර දෙනවා. ඔයා ඒක ෆික්ස් කරනවා. ඔයාට ඉගෙන ගන්න දෙයක් නැහැ. එතකොට දැන් ඒ ඩොකර් ගැනම ගත්තොත් දැන් ඔන්න ඩොකර් එකේ එරර් එකක් ආවා. ඊළඟට මට පුළුවන් නේද ඩොකර් ලොග් කියන කමාන්ඩ් එක පාවිච්චි කරලා ඒ කන්ටේනර් එකේ එරර් එක බලන්න.
අන්න එතන මොකද අපි ට්‍රබල් ෂූටින් එකත් එක්ක අලුත් කමාන්ඩ් එකකුත් ඉගෙන ගන්නවා. අන්න ඊට පස්සේ පාවිච්චි කරන එක වෙනම කතාවක්. ඔතන මමත් කියන්නේ ඒකයි. එක තැනක් තියෙන්න ඕනේ පියෝලි තනියම ඉගෙන ගන්න. එකයි ඊට පස්සේ ඒ කියන්නේ එක තැනක් තියෙන්න ඕනේ. එක තැනක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ ඉගෙන ගන්න. තනියෙන් කරන තනියම කරන තැනක් තියෙනවා. දැන් හිතන්න අපි ඔන්න ඩොක ලොග්ස් ටික ගත්තා. හරිද? ලොග්ස් ටික අරගෙන ලොග්ස් ටික පොඩ්ඩක් උඩට පාලට කියලා බලමු. ඔන්න දවස් දෙකක් විතර දවසක් විතර ඔන්න ලොග්ස් ටික බලුවා. හරි මෙන්න මේ ප්‍රශ්න මෙන්න මෙහෙම ලොග්ස් වල මේ ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් හරි දැන් තේරෙන්නේ නැහැ. AI දැම්මා ආන්සර් එක ගත්තා. හැබැයි මම දෙයක් ඉගෙනගෙන යතනේ. මම ඉගෙන ගත්තා ඩොක කමාන්ඩ් එක රන් කරලා ඉමේජ් එක පුල් කරගෙන කන්ටේනර් එක රන් කරන්න. හැබැයි කන්ටේනර් එක රන් වෙන්නේ නැහැ. ඒ හින්දා මම ඩොක ලොග් කියන කමාන්ඩ් එක පාවිච්චි කරා ඒ කන්ටේනර් එකේ ලොග්ස් ටික බලන්න. අන්න මම එතන දේවල් ටිකක් ඉගෙන ගත්තා. ඊට පස්සේ AI එක පාවිච්චි කරාට කිසි ප්‍රශ්නයක් නැහැ. මම දෙයක් එකතු කරන්නම් එහෙම මම හිතන දෙයක් software engineer කියන පැත්තට AI කියන දේ බරපතලට ඕනේනේ. දැන් කෝඩින් ගත්තොත් අපි අනිවාර්යෙන් AI වලින් නේ කරන්නේ. හරිද? හැබැයි ඒක කරන්න software engineer කෙනෙක් ලොකු දෙයක් ඉගෙන ගන්න ඕනේ නේ. mathematics කරලා ඒ knowledge එක අරගෙන හොඳට ඉගෙන ගන්න ඕනේ. එහෙම කරපු දෙයක් අපි මේ කතා කරන්නේ මේ software engineering ගැන. හරි? එතකොට ලොකු knowledge එකක් ඕනේ. සහ වගේම AI පාවිච්චි කරලා කෝඩ් කරනවා. නමුත් ඒක කරන්න ලොකු knowledge එකක් ඕනේ. හැබැයි එයා හොඳටම AI tools ගැන හොඳටම දැනගන්න ඕනේ මේ කාලේ. නමුත් මම විශ්වාස කරනවා මේ DevOps, TechOps, SRE, sysadmin, infrastructure මේ පැත්තට එනකොට අර ඔය අපි දැන් ඔයා කතා කරපු අර මේ AI නැතුව මේ දේවල් වල කෝ එක දැනගන්න එක ගොඩක් වටිනවා AI වලින් මේ දේවල් කරගන්නට වඩා. අපි කියන්නේ software engineering වලට අද කාලේ වෙනකොට ඩිරෙක්ට්ම AI පැත්ත පාවිච්චි කරන්න දැනගන්න ඕනේ. හැබැයි ඔය අපේ මේ අපි මේ කතා කරන ඒරියාස් ටික දැනගත්තොත් AI පාවිච්චි කරලා වැඩ කරනවා වගේම මේ දේවල් වල ඇතුළාන්ත තනියම දැනගන්න තියෙන ප්‍රමාණයත් වැඩි. වට වැඩි. ඔව්. මාරම වැඩි. මොකද ඇත්තටම අය DevOps කෙනෙක් ගත්තට පස්සේ AI use වෙනවා. ඒ වුණාට අර කෝ දේවල් ටික අපිට අනිවාර්යෙන් ඕන දේවල්. ඔව්. OS concept, network concept ඒ දේවල් ටික අපි දැනගෙන ඉන්න ඕන. අනිවාර්යෙන්. Docker ගත්තොත් Docker command ටික දැනගෙන ඉන්න ඕන. Kubernetes ගත්තොත් Kubernetes කොහොමද kubectl පාවිච්චි කරන්නේ, කොහොමද Kubernetes command පාවිච්චි කරන්නේ, කොහොමද Kubernetes වැඩ කරන්නේ, API server එකට කතා තනියම lab එහෙම හැදුවද? හැදුවයි. Kubernetes මම මේ මගේම ලැබ් එකේ මිනිකියුබ් ක්ලස්ටර් එකක් හදාගෙන වර්කර් නෝඩ් දෙකක් මේ වචනේ කියනකොට මට හිතාගත්තා. වර්කර් නෝඩ් දෙකක් හදාගෙන ඊට පස්සේ මේ දැන් නම් පුරුදු වෙනවා මම පොඩි ප්ලෑන් එකක් තියෙනවා ඉස්සරහට ඉන්ටර්න් එක ඉවරන කලින් සර්ටිෆයිඩ් Kubernetes administrator exam එක කරන්න. දැන් මම හොඳට ගන්න පුළුවන් කියලා මේ දවස් ටික Azure ඉගෙන ගන්නවා. ඒකත් එක්කම මොකද kubeadm පාවිච්චි කරලා instance මේ virtual machine තුනක් හදාගෙන control plane node එකයි worker node දෙක හදාගන්න ඒ දේවල් ටික කරගෙන යනවා මොකද CK එකට ඕන හින්දා හරි ඔය ටික තමයි ඉතින් හරි ඇත්තටම අර ඒ කියන්නේ ඔය කතන්දර කියනකොට මට ටැලි වෙනවා නේ දැන් ඔයාට සමගාමීව මට අහම්බෙන් පික් කරගත්ත කට්ටියක් ඉන්නවනේ ඒ හැමෝගෙම කතන්දර සමානයි ඒ කියන්නේ මේ ඔය කතන්දර ටිකම තමයි. ඉතින් අපි අනිත් අයගෙනුත් මේ අපි කතා කරන්න මම අනිවාර්යෙන් ඒගොල්ලන්වත් අරගෙන එනවා. බොහෝ දුරට ලබන වීකෙන්ඩ් එකෙත් මම මේ අපි මේ වීකෙන්ඩ් එක වීඩියෝ කරන්නේ තව එකක් කරනවා අනිවාර්යෙන් තව කෙනෙක් එක්කලා. මේ මට ඕනේ මේ අලුතෙන් ඉන්න කට්ටියට මේ වගේ අලුතෙන් දේවල් කරගෙන තනියම හැදිච්ච කට්ටියකින් උපදෙස් දෙන්න. ඉතින් මේ මොකද ඕනම කෙනෙක්ට DevOps කරන්න පුළුවන්ද? සහ දැන් අපි මේකෙන් කියන්නේ මේ එන්න DevOps කරන්න කියලාද? නෑ. අපි කියන්නේ එන්න DevOps කරන්න කියලා. ඕනම කෙනෙකුට DevOps කරන්න පුළුවන්යි. හේතුව තමයි මොකද මම ඉස්සෙල්ලා පයිලට් කෙනෙක් වෙන්න හිටියා. හරි. ඒ ඔයාගේ කතාව ප්‍රූව් වෙනවා. නමුත් ඒක කර යුතු විදිහක් තියෙනවා කරනවා නම්. නිකන් ඔහේ කරන්න බෑ. අපිට රෝඩ් මැප් එකක් ඕනේ. අපි ඉගෙන ගන්න ඕන බේසික්ම කන්සෙප්ට් ටික දැනගෙන ඉන්න ඕන බේසික් ටූල් ටික දැනගෙන ඉන්න ඕන ඇයි කොහොමද මේ ඇයි මේ දේවල් පාවිච්චි වෙන්න ඕන කියන දේවල් ටික දැනගෙන ඉන්න ඕන ඒ කියන්නේ මේ ඒක DevOps වලට විතරක් නෙමෙයි දැන් එක්සැම්පල් එකක් ගත්තා පස්සේ QA ගත්තා පස්සේ ඒක මැනුවල් ටෙස්ටිං තියෙනවා ඔටෝමේෂන් ටෙස්ටිං තියෙනවා එතකොට ඒ පැත්තත් එයා
සෙල්ෆ් ස්ටඩි කරන්න බෑ මොන හරි දෙයක් තියෙනවා. එතකොට QA පැත්තද, DevOps පැත්තද, SRE පැත්තද, platform engineering පැත්තද, software engineering පැත්තද, system engineering ද, cloud engineering ද කොයි පැත්ත ගත්තත් ඒ අදාළ රෝල් එක ඇතුළේ දේවල් ටිකක් තියෙනවා, කෝ දේවල් ටිකක් තියෙනවා, තනියම ඉගෙන ගන්න ඕන දේවල් ටික. අන්න ඒක තමයි. එතකොටයි මේ අපි ඒ කෝ දේවල් ටික තනියම ඉගෙන ගන්නවා කියන්නේ ඕන කෙනෙකුට ඕන කෙනෙක් ඕන රෝල් එකක් කරන්න පුළුවන්. ඒ දේවල් ටික ඉතින් අපි තනියම ඉගෙන ගන්න ඕනේ ඕන දේ කෝ දේවල් ටික. හරි. ඔයාට හිතන විදිහට IT ඉන්ඩස්ට්‍රි එක දැන් මොන වගේද? ඒ කියන්නේ මොකද මේ එන්න ඉන්න කට්ටියට කියන්න හිතන දේ මේ මම මේ දැන් අපි කතාව නවත්තන්න මේ හදන්නේ. මොකද හිතෙන්නේ? දැන් IT ඉන්ඩස්ට්‍රි එක ගැන මට හිතෙන්නේ නැත්නම් පට්ට කම්පිටිෂන් එකක් තියෙනවා. පට්ටම කම්පිටිෂන් එකක් තියෙනවා IT ඉන්ඩස්ට්‍රි එක ගත්තාම. ඒ කියන්නේ ඉන්ටර්න් එන්න කෙනෙකුටත් මාරම කම්පිටිෂන් එකක් තියෙනවා ඉන්ටර්න් එකක් සිකියුර් කරගන්න දැන් තියෙන ඉන්ඩස්ට්‍රි එකේ. අනික AI දැන් අපි ගත්තට පස්සේ AI කියන දේ performance metrics එකක් විදිහට සමහර කම්පැනි වල අනිවාර්යෙන් බලනවා. එතකොට AI කියන දේට හුරු වෙලා තියෙන්න ඕනේ. එතකොට සාමාන්‍ය දැන් මට දැන් එක්සැම්පල් එකක් විතර ගත්තා පස්සේ අපි දෙන්නම ඉන්ටර්න් එකක් ඉන්නවනම් මට වඩා ඔයා දේවල් තනියම ඉගෙනගෙන තියෙනවා වැඩි වෙන්න පුළුවන්. එතකොට ඔයාට මාර chance එකක් තියෙනවනේ. ඒ කියන්නේ දැන් අපි DevOps engineering හරි software engineering හරි ඉන්ටර්න් යනවනම් අපි අවුරුදු 2කට කලින් ගියාට වඩා දැන් ගොඩක් දේවල් අලුතෙන් ඉගෙන ගන්න ඕනේ. දැන් software engineering පැත්ත ගත්තොත් දැන් generative AI පැත්ත ඒ පැත්තෙම ගොඩක් ફોකස් කරනවා. මට තේරෙන විදිහට මම දැන් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න විදිහට මට තේරෙන විදිහට මාරම කම්පිටිෂන් එකක් තියෙනවා ඉන්ටර්න් එකක් සිකියුර් කරගන්න, ජොබ් එකක් සිකියුර් කරගන්න. ටිකක් අමාරුයි කතාව. ඔව් ටිකක් අමාරුයි. මේ අර මම කතා කරනවා ඉතින් අර රැල්ල කියන එක ටිකක් අඩු වෙලා යයි මේ අනිත් එක තමයි අයියේ අපි කන්ටැක්ට් හදාගන්න ඕන. කන්ටැක්ට් හදාගන්න ඕන කියන්නේ කන්ටැක්ට් හදාගන්නවා කියන එක වැරදි දෙයක්ද? නෑ. කන්ටැක්ට් දැන් මට ඔයාගේ කතාවෙන් තේරුනේ ගොඩක් දේවල් ඉබේ එන ජර්නි එකේදී වෙච්ච දේවල් කියලා. ඔව්. කන්ටැක්ට් හදාගන්න ඔව්. නිකාම්ම කෙනෙක්ට තනියෙන් ඉඳගෙන වැඩක් කරගෙන එළියට වෙලා ඩිග්‍රී එක කොලයක් අතේ අරන් ගිහලා දෙයක් කරගන්න බෑ. දැන් අර මම මීට කලින් අපි මමයි ප්‍රසාදුවේ වීඩියෝ එකක් කළා. අපි ඒකෙනුත් කතා වුණා ඔය කන්ටැක්ට්ස් කියන එක කැටගරයිස් කරා අපි. ඕකේ එකම එක කැටගරි එකක් විතරයි අසාධාරණ කැටගරි එක. ඒ කියන්නේ මේ ඒක ගැන කතා මම කලින් වීඩියෝ එකක් තියෙනවා. ඕන්න ඒකේ ලින්ක් එකත් මම වීඩියෝ එකේ දාන්න මේකෙත් දාන්න. මේ අපි මේ කතා වුණා මේ ඉන්ඩස්ට්‍රි එකට මේ ඉන්න කට්ටියට හදාගන්න පුළුවන් කන්ටැක්ට් ලිස්ට් එකක් කැටගරයිස් කරා. මම ඒක ටික වැඩිපුර ප්‍රසාදුමයි කරපු වීඩියෝ එකේ මම වැඩිපුර ඒ ගැන කතා කරා. මම ඔය ගැන ආටිකල් එකකුත් මේ ලිව්වා. කන්ටැක්ට් කැටගරිස් ටිකක් තියෙනවා. ඒ කැටගරිස් ඕනම විදිහකින් අපිට ඔපචුනිටිස් හැදෙන්න පුළුවන්. ඒ හැම කැටගරි එකකම හොඳ කැටගරිස් ඒවා නැචරලි හැදෙන දේවල්. එක එක විදිහේ කන්ටැක්ට්ස් තියෙනවා. දැන් ඔයාට ලෙක්චර් රෙකමෙන්ඩේෂන් එකක් ඇවිල්ලා ඒක through ගිහින් හැබැයි නමුත් ඔයා ඉන්ටර්විව් ප්‍රොසෙස් එකට ගියා. නමුත් ඒක එක්තරා ආකාරයක රෙකමෙන්ඩේෂන් එකක් through ගිය දෙයක්. නමුත් ඒ දේවල් හැදෙන්න ඔයාගේ ජර්නි එක වැඩ කරපු විදිහ මේ ෆ්ලෝ එක බලපානවා. ඔයාට මෙන්ටර්ෂිප් එකක් හම්බුණා කියලා. ඒ මෙන්ටර්ෂිප් එක හම්බුනේ කොහොමද? ඔයා ප්‍රෝග්‍රෑම් එකකට ඇප්ලයි කරලා එතනින් ගිහිල්ලා. ඒකට ඇප්ලයි කරේ කොහොමද? LinkedIn වලින්. එතකොට ඔයාට වවුචර් එකක් හම්බුණා කියලා කිව්වා. ඒක හම්බුනේ LinkedIn වලින්. ඔය වගේ එක LinkedIn වලින්, තව platform වලින්, තව events වලින් නේ. මං කියන්නේ හරි නේද මං ඒ කියන දේ අපි නිකන් මුළු දැන් ගැන්විලා ඉඳලා හරියන්නේ නැහැ අද කාලේ. අපි ලොකු wide audience එක කියන්නේ ලොකු ප්‍රමාණයකට අපිව expose කරන්න අපි දැනගන්න ඕනේ. දැන් මෙතනම තියෙන උදාහරණයක් අයියේ. මම කිව්වොත් මේ දැන් අයියාගේ TikTok එකේ දාපු වීඩියෝ එකට මම දාලා තමයි. ඔව් ඒ කියන්නේ දැන් අපි ඒකේ ඕන මේ ස්ක්‍රීන්ෂොට් එකක් මම දාන්නේ මගේ මේ මට මතක නැහැ වීඩියෝ එක මොකක්ද කියලා. අයියා අර DevOps වලට එන්න කට්ටිය ගැන කියන්නේ අලුතෙන් ඉන්ටර්න්ස්ලටයි මොකක් හරි මේ වීඩියෝ එක කොහොමද දැන්
ඒකට දාපු කමෙන්ට් එකකින් ඔය මම ඔයාව පික් කළේ. දැන් මම ඔයාගෙම තව ඕගලන්ගෙම තව ඉන්ටර්න්ෂිප් එකක් ඇත තව එක්කෙනෙක්ව පික් කරලා ඉන්නවා. දැන් අපි එයාගේ එක්කත් මම දැන් වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා මම කතා කරා. එයාව මට හම්බුනේ මම LinkedIn එකට උදේ ගියාම කට්ටිය දාලා තියෙනවානේ මේ ජොබ් ස්ටාර්ට් කළා එහෙම දාලා තියෙනවා. එහෙම නැත්නම් ප්‍රොජෙක්ට්ස් දාලා තියෙනවා. ඒ ප්‍රොජෙක්ට්ස් වලින් මම පොඩ්ඩක් go through කරලා බලනකොට පොඩ්ඩක් ඉන්ටරෙස්ටිං හොඳ ලස්සන ප්‍රොජෙක්ට් එකක් කරලා දිනවනේ. එහෙම ආයෙ පික් කරනවා. දැන් අනිත් එක්කෙනා මට පික් වුණේ මම නිකන් මේ කොන්ග්‍රැච් කරලා එයාට කමෙන්ට් එකක් දැම්මා. ඊට පස්සේ එයාගේ විස්තර ටික බැලුවා. ඊට පස්සේ මට තේරුණා මෙයා හොඳ කැරක්ටර් එකක් ඔයා වගේම තවත් හොඳ කැරක්ටර් එකක් මම එයාට කතා කරලා බලනකොට එයා මට මෙසේජ් එකකුත් දාලා මට ඒක මිස් වෙච්ච එක. ඒ විදිහට එයා පික් වුණේ. තව එක්කෙනෙක් ඉන්නවා දැන් තුන්වෙනියා. එයත් එහෙම විදිහට බොහොම අහම්බෙකින් එයා කරපු ප්‍රොජෙක්ට් එකකට මම කතා කරලා ඊට පස්සේ මම එයාගේ විස්තර අහුවා කොහොමද ඔයා මේ ප්‍රොජෙක්ට් එක කරේ කියලා. එහෙම පික් වෙච්ච. ඉතින් මේවත් කන්ටැක්ට්ස් තමයි. මට අයියවම TikTok එකේ. TikTok එකේ. එතනත් අර වීඩියෝ එකට දාලා මේ කන්ටැක්ට් හදාගන්නවා කියන එකයි මාර වටිනවා. මොකද අනිවාර්යෙන් කන්ටැක්ට් දැන් හිතන්න අපි හොඳ කන්ටැක්ට් එකක් හදාගන්නවා අපේ පර්ෆෝමන්ස් වලදී අපි කන්ටැක්ට් එකක් හදාගන්න පුළුවන්. නැත්නම් අපි දන්න කෙනෙක් අඳුරන කෙනෙක් වෙන්න පුළුවන් කන්ටැක්ට් එකක් තියෙන. මේ දැන් මට මගේ නම් පර්ෆෝමන්ස් අතින් හම්බෙලා කන්ටැක්ට් මට රිකමෙන්ඩේෂන් එකක් හම්බුලා ඒ කන්ටැක්ට් එක through තමයි මම අපි නම කියන්නේ නැතුවෙමු. නමුත් ඔයා ඊට කලිනුත් හම්බෙච්ච එක ඉන්ටර්විව් එකක් ඔයාට ඇචීව් කරගන්න බැරි වුණා නේ? ඉතින් එතකොට ඒක බැරි වුණා. ආයි පුළුවන් වෙච්ච එකකුත් අන්තිමට හම්බුණා. ඔව් මම ඇත්තටම දෙකකට කිට්ටුන ෆේල් වෙලා තියෙනවා. ඒ කියන්නේ ෆේල් වෙලා කියන්නේ මට වඩා හිටපු කට්ටිය ඉඳලා තියෙනවා. මේ සර්ටිෆිකේෂන් කරලා තිබ්බ සාමාන්‍යයෙන් මේ දැන් මේ මෙතන ඉන්ටර්විව් එකෙත් එයා කිව්වේ මං CV එක දෙන්නම්. හැබැයි ඉන්ටර්විව් ප්‍රොසෙස් එක ඔයාගේ අතේ තමයි තියෙන්නේ කියලා. ඉන්ටර්විව් එක ඔයා තමයි කරගන්න ඕනේ කියන එක. ඒ කියන්නේ එයාලා විදිහකට අපේ CVs යන්න පුළුවන්. මම දාලා දැන් ඇත්තටම අපි ඇප්ලයි කරන ඉන්ටර්න් ලෙවල් එකට යනවා කියන්නේ අපි ඉන්ටර්න්ස් දානවා. දැන් ඔයා කිව්වනේ ඔයා මාස 6ක් 7ක් විතර නැතුව හිටියේ කියලා. ඉන්ටර්න් නැතුව හිටියා මාස 7ක්. ඇති වෙන්න ඇප්ලයි කරන්න දෙන්නේ. ඇප්ලයි කරා දාපු නැති කම්පැනියක් නෑ. කොහොම හරි මේ කන්ටැක්ට් එක through ආවා. ඒකෙත් අයියේ මේ ඉන්ටර්විව් එක පාස් කරලා දෙන්නම් එහෙම කරන්න නෑ. කොහොමත් ඔය වගේ කොහොමත් ලොකු ඕගනයිසේෂන්ස් වලට එහෙම යන්න බෑ. මොකද ගිහිල්ලා ඉන්න කියලාද? ඒක තමයි. මේ ඉන්ටර්විව් දෙකක් තිබ්බයි. පළවෙනි ඉන්ටර්විව් එක මේ ඩීප් ඇහුවා සෑහෙන කොට ඩීප් ඇහුවා. මොකද මේ එයාලා මාස ගානක් තිස්සේ ඉන්ටර්විව් කරනවා කියලා කිව්වේ ඩීප් ඇහුවා ගොඩක්. ඊට පස්සේ මගේ ප්‍රොජෙක්ට්ස් ගැන මාර විදියට එයාලා සැටිස්ෆයිඩ් වෙලා තිබ්බා. මේ ප්‍රොජෙක්ට්ස් ටික ඊට පස්සේ මම සෙකන්ඩ් ඉන්ටර්විව් එකට දැම්මා. හරි. සෙකන්ඩ් ඉන්ටර්විව් එකෙන් තමයි ඊට පස්සේ සිලෙක්ට් වුණා කියලා. හරි. එහෙනම් සතුටුයි ඉතින් කතා කරලා අපි දැන් බලාපොරොත්තු වෙනවා අධිකටම එකතු වෙලා වැඩ කරන්න නේ. ඉතින් මේ අපි ඉස්සරහට දේවල් කරමු. අපි බලාපොරොත්තු වෙනවා මේ නේ අපි දැන්ටමත් සමහර දේවල් කතා කරා අපි මෙහෙම කරමු කියලා. අපි වෙනම වැඩ වගේක් කරන්නත් කතා වුණා. ඕපන් සෝස් පැත්තෙන්. ඊට පස්සේ අපි මේ වගේ වීඩියෝස් උත් ඉස්සරහට කරමු. කවිෂටත් බලාපොරොත්තුවක් තියෙනවා වීඩියෝ කරන්න. තාම කරලා නැහැ. එකක් කරලා දාලා තියෙනවා. හරි. අපි ඒක ඉස්සරහට කරගෙන යන්න වෙලාව මෙමු. වෙලාව ඉතින් අඩුයිනේ මේ කාලේ දේවල් කරන්න. ඉතින් තියෙන වෙලාවේ කරගන්න දැන් දේවල් පැක් වෙලානේ තියෙන්නේ. පැක් වෙලා තියෙන වෙලාව පැත්තෙන් ගත්තාම ඇත්තට වෙලාව නැතිම තරම්. එහෙම මහන්සියෙන් එනවා. දැන් ඔයා කියවනේ හයිබ්‍රිඩ් කියලා. ඒ කියන්නේ ඔෆිස් යන්න වෙනවනේ. ඔෆිස් යන්න වෙනවා. ඒතකොට කවිඳු ඉන්නේ සෝරි කවිස් ඉන්නේ මේ කොහෙද මිනිවල. දැන් ඕවත් සමහර කට්ටියක තියෙන ප්‍රශ්න අද කාලේ. ඒ කියන්නේ සමහර අය බලනවා මෙහෙම ඒක එක කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඉතින් අපි මහන්සි වෙන්නත් ඕනේ නේ. මහන්සි වෙන්නත් ඕන. ඔෆිස් යන්න ඕනේ, රැය වෙලා ගෙදර එන්න ඕනේ. මේ ඔෆිස් යන දවසට අනිවාර්යෙන් රැය වෙනවා ඉතින් එනකොට. හවස් 8 විතර යනවා ඉතින් ගෙදරට. ඊට පස්සේ දැන් තාම ඩිග්‍රී එක කරන්න ඕනේ. ඩිග්‍රී වැඩ ටික කරන්න ඕන. ඒ දේවල් ඉතින් බැලන්ස්. හැබැයි කරපු වැඩින්ද තමයි මේ දේවල් අචීව් කරන්නේ. කරපු වැඩින්ද තමයි මේ දේවල් අචීව් කරන්නේ. ඇත්තටම ඩ්‍රීම් කම්පැනි එක මගේ පයිලට් සීනියර් එක්කම තියෙන ඩ්‍රීම් ජොබ් එක සම්පූර්ණ ඩෙවොප්ස් ඉංජිනේර් කෙනෙක් විදියට ඒ වගේ ප්ලැට්ෆෝම් එකකට වැඩ කරනවා. එතකොට දැන් අපි මේ කතාවෙන් කියන්නේ එන්ඩ ඩිවොප්ස් කරන්න කියලා නෙවෙයි. එහෙම කරන්න ආස කෙනෙක් ඉන්නවා නම් සහ දැන් කවිෂ කිව්වා අර
සෙකන්ඩ් ඉන්නකොට ලැබ් එකකදී එක ලෙක්චර් කෙනෙක් කිව්ව තැනකින් තමයි DevOps කියන වචනේ ගියේ. එතනින් පස්සේ ඒක ටච් වෙලා ඒක ගැන හොයන්න ගියා. ඊට පස්සේ ඔයාට ඉන්ට්‍රස්ට් එකක් දෙවන්න කියලා. මමත් අර කියන්නේ ඒක තමයි අපි කැටගරිස් දෙකකට මම කියන්නේ අද කාලේ IT ඉන්ඩස්ට්‍රි එකට එන්ටර් වෙන්න සුදුසුයි. එකක් තමන්ගේ ඇඟෙන්ම තමන්ට අර තේරෙනවා නම් මම කම්පියුටර් සෙට් කරලා ඉන්නේ එහෙම කරන්න කියලා ඒ නොලෙජ් එක තියෙන ඒ හැකියාව තියෙන ඇඟෙන්ම එන කට්ටියටත් පුළුවන් මේක කරන්න. ඒ වගේම අර තමන්ට ජීවිතේ ගොඩ දාගන්න ඕනේ කියලා හිතන කෙනෙක් ඉන්නවා නම් තමන්ට ආසාවක් ඇති කරගන්න ඕනේ කියලා උම්මනාවක් උනන්දුවක් තියෙනවනේ. දැන් ඔයා ඔය ඔහොම කරගෙන ආව ඔයාට උත්සාහයක් උනන්දුවක් ඇඟ ඇතුළේ තිබුණානේ මම මොනවම හරි කරලා මගේ ලයිෆ් එක ඉස්සරහට අරන් යන්න ඕනේ කියලා. ඒ උවමනා උනන්දුව හින්දා තමයි ඔයාට මහන්සිලා ටයිම් මැනේජ්මන්ට් කරගෙන වැඩ කරගන්න හිතුනේ. ඒ වගේ කෙනෙක්ටත් දෙයක් කරගන්න පුළුවන්. හැබැයි ওই දෙකේම නැති අර නිකන් ආසාවට ඔහේ කරන කෙනෙක්ට නම් IT ඉන්ඩස්ට්‍රි කියන එක හරිය අමාරු තැනක්. ඒක ඇත්තටම අපරාධ දෙයක් නිකන් කාය නාස්ති කරගෙන මුදල් නාස්ති කරන එක. ඇත්තටම අපරාධ. හරි. ඉතින් එහෙනම් බොහොම ස්තුතියි අද කතා කරන්න ආවට. මම හිතන්නේ අරුම තරම එක්කෙනෙක්ට දෙන්නෙක්ට හරි ගන්න දේවල් ඇති. ඒ අපි අරමුණ ඒක. මේ අපි කියන්නේ මේ කවිස්ක කියන්නේ මම කියන්නේ DevOps කරන්න මේක හොඳයි එහෙම කියලා දෙයක් එහෙම නෙවෙයි. එක්තරා ඩොමේන් එකක්, එක්තරා ජොබ් කැටගරි එකක්. ඒකට යම්කිසි උදාහරණයක් මම මේ වීඩියෝ එකකින් ගෙනල්ලා පෙන්නනවා. තව ඉස්සරහට තව උදාහරණ කීපයක් ගෙනල්ලා පෙන්නනවා. එහෙම කරන් ඉන්න කට්ටියට යම්කිසි ඉන්ෆ්ලුවන්ස් එකක්, යම්කිසි ටිප්ස් මොනවද මේ වගේ දැන් මේගොල්ලෝ ප්‍රායෝගික දේවල් කරලා ඒ දේවල් වලින් මොනවද අචීව් කරගෙන තියෙන්නේ කියන එක පෙන්වන්න ඒකට උදව්වක් වෙන්න කරපු කතාවක්. අපි ඉස්සරහටත් මේ වගේ දේවල් කරමු. මේකෙන් දැනගන්න දෙයක් තිබ්බනම් කමෙන්ට් එකක් දාන්න. දැනගන්න දේවල් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඉතින් අපි ඉස්සරහට දිගටම එකතු වෙලා මේ වගේ දේවල් කතා කරගෙන ඉමු. එහෙනම් ජය වේවා. ස්තුතියි. thank you මමත් කතා කරගෙන. thank you. හරි. okay.